කෙස් ගැලවීම නැවතී වැඩිම අරබා නිරෝගිමත් කෙස් කලබක් ඔබට ලබා දේ. ප්‍රතිඵල දකින්න ප්‍රතිකාරය Herbal Blooms Hair Growth Cream. ෆාමසි සුපිරි වෙළඳසැල් ආයුර්වේද වෙළඳසැල් සහ රූපලාභාණ්‍යාගාර වලින්. සංහිඳ පාමුල ඔබ වෙත ගෙන එන්නේ ගුරුකම් කලාවේ අභිමානය. කේන්දරය දෙස නොබලා අනාගතය ගැන කියන රාගම ගුරු. හිතවිරි මදීමෙන් මතකය මවමින් සනසා හැකුමන් මවාසීනේ රෝසිතුවම් මවමින් VFM ශ්‍රී ලාංකිකයන්ගේ රේඩියෝව FM 107 සංහිඳ පාමුල ඔබ වෙත ගෙන එන්නේ ගුරුකම් කලාවේ අභිමානය. කේන්දරය දෙස නොබලා අනාගතය ගැන කියන රාගම ගුරු. සංහිඳ පාමුල
අයුබෝවන් සුබ රාත්‍රියක්. සඳුදා දවසේ සංගීත පාමුලත් එක්ක රාගම ගුරුත් එක්ක එකතු වෙන මොහොත අද ටිකක් වෙනසක් දැනේවි. මොකද මේ රාගම ගුරුතුමන් ඩුබායි රටට යන වග අපි පසුගිය සතියේ මතක් කළා. සමහරෙකුට හිතෙන්නේ නැති ඩුබායි රටට ගියාද ගියේ නැද්ද කියලාත් හිතෙන්නේ නැති. මොකද අපි ඔබට මතක් කළා ඔබේ ඥාතිවරයෙක් සහෝදරයෙක් සහෝදරියක් අම්මා තාත්තා එහෙම නැත්නම් නංගියෙක් මල්ලියෙක් අක්කෙක් අයියෙක් දුවෙක් පුතෙක් ඉන්නවා නම් ඩුබායි රටේ රාගම ගුරුතුමන් එනවග අපි කලින්ම සත කිහිපයක සිට මතක් කළා. ඉතින් ඒ අවශ්‍යතාවයන් ඉටු කරගන්නට ලැබුණාද නැද්ද කියන කාරණාව පිළිබඳත් අපි අද මුලින්ම කතා බහ කරන්නට හිතුවා. ඉතින් හැමදාමත් වගේ ඔබේ ජීවිතේට හරි පාර කියන සංගීත පාමුල සඳුදා දවසේ අභියෝගාත්මක ඔබේ අනාගතය ඔහුගේ දැසින් දකින්න අපි FM 107 ඔස්සේ මෙතෙන් සිට ඔබට ආරාධනා කරනවා. ගුරුකම් කලාවේ අභිමානය කේන්දරයේ දෙසන බලා ඔබේ අනාගතය ගැන කියන රාගම ගුරු අභියෝගාත්මක ඔබේ අනාගතය ඔහුගේ දැසින් දකින්න ආරාධනා කරමින් අද සංගීත පාමුල සඳුදා දවසේ ආරම්භ කරන්න සූදානම්. අයුබෝවන් සුබ රාත්‍රියක් රාගම ගුරුතුමනි. අයුබෝවන් සුබ රාත්‍රියක්. ටිකක් මේ මොකද මේ ඩුබායි රටට යන්නට ගිහිල්ලා නතර වුණාද නැත්නම් ඩුබායි රටට යන්න බැරි වුණාද මොකද උනේ? මේ බොහෝ උදවිය ටිකක් විමසිල්ලෙන් බලාගෙන සිටියා අද වෙනත් විදිහකට කතා බහ කරන්නට ලැබෙවි කියලා. ඔව් ඇත්තටම සුරජ් පොඩි ගැටලුවක් සිද්ධ වුණා. ගැටලුව තමයි ඇත්තටම නේද මේ යන්න කියන්නේ එදිනෙදා දැන් විදේශගත වීමේදී අනිවාර්යයෙන්ම PCR කියන රිපෝට් එක ඕනේ. ඒකෙදී මම ඊට පෙර දවසේ 4ට විතර ගිහිල්ලා තමයි රිපෝට් එක මම බාර දීලා ආවේ. කොහොම හරි අන්තිමට ඒගොල්ලන්ට දෙන්න බැරුව ගියා. මම එතන 11:00 වෙනකන් හිටියා. මට ෆ්ලයිට් එකටත් වෙලා මදි වෙන තත්ත්වයටපත් වෙලා තිබුණා. ඊට පස්සේ අන්තිමට ඒකේ ලැබෙනකොට මට යන්න ඕනේ වෙලාව මදි වුණා. අන්තිමේදී කොහොම හරි ඒගොල්ලෝ උත්සාහ කරා පුළුවන් තරම් ඉක්මනට දෙන්න. නමුත් ඒක ලබා දෙන්න බැරුව ගියා. ඉතින් ඒක නිසා මට ඩුබායි යෑමේ එක අතහරින්න සිදු වුණා. ඉතින් අනිත් දරුවන් අනිත් කට්ටියට යන්න ඕනේ නිසා මගේ වෙලාව මදි වුණා. මොකද මට 1 ගානට ෆ්ලයිට් එක තිබ්බේ. ඊට පස්සේ අන්තිමට මට පැය භාගික විතර ප්‍රමාණ වෙලාවක් තමයි තිබෙන්නේ. එතනින් එහාට මට ඇතුළට ගිහිල්ලා ඒක යන්න බැහැනේ. ඉතින් ඒක නිසා මම එහෙම අතහැරලා දාලා ගෙදර ආවා. නමුත් දෙසැම්බර් මාසේ මම තීරණය කරා නැවත ඩුබායි වලට යන්න. ඒකට සියලු ඒගොල්ලන්ට මම දැන් අවශ්‍ය දේවල් පිළියම් කරනමින් එහෙම නැත්නම් ඒකට අවශ්‍ය දින මම වෙන් කරලා තිබ්බා. මොකද ගොඩක් ඒගොල්ලෝ ඇත්තටම කිව්වොත් එහෙම මේ ඩුබායි වලට ඇවිල්ලා හැරිලා ගිහිල්ලා තිබ්බා ගොඩක් කට්ටිය. ඇත්තටම මේ මොකද මම එදා රෑම ඒගොල්ලන්ට මෙසේජස් ටික මොකද WhatsApp එක හරහා තමයි සුරාජ් මම මේ ගොඩක් ඒගොල්ලන්ව සම්බන්ධ කරගත්තේ. එතකොට ඒ වෙලාවටම අනිවාර්යයෙන්ම මම ඒගොල්ලන්ට ඒ කියන්නේ මම රෑ 12:00 විතර වෙද්දි සියලුම ඒගොල්ලන්ට මෙසේජස් ටික දැම්මා. මොකද පහවදා උදේ ඉඳලා මම අපොයින්ට්මන්ට්ස් දීලා තිබ්බේ. ඒක නිසා මම ඩුබායි වලට එන්න මට ලැබුණේ නැහැ මේ වගේ දෙයක් නිසා කියලා. ඉතින් ඒ වෙනුවෙන් දෙසැම්බර් 9 10 11 12 දෙසැම්බර් මාසේ 9 10 11 12 යන දින මම වෙන් කරා ඒ වෙනුවෙන් ඩුබායි වලදී මාව සම්බන්ධ කරගන්න කට්ටියට සහ එහෙදී සියලු කටයුතු කරන්න ඒ දිනවලදී තීරණය කරා. මොකද හේතුව ඇත්තටම අද දෙමේ එනකොටත් සුරාජ් ගොඩක් හිඳලා කට්ටිය කතා කරා. එක මහත්මයෙක් මට කතා කරා එයා එන්නේ කිලෝමීටර් 300කට එහා ඉඳලා කියලා තමයි කිව්වේ මේ මාව හම්බෙන්න. හැබැයි ඒගොල්ලෝ ඇවිල්ලා මගට ඇවිල්ලා එනකොට හැබැයි එයාට මම මැසේජ් එක දාලා තිබ්බේ. ඉතින් ඒක නිසා හැබැයි ගිය සැරේ මම දින 5කට තමයි සුරාජ් දුන්නේ. නමුත් මෙදා පාර දින 4කට සීමා කළා. දින 4යි කියන්නේ 9 10 11 12 දින 4 තමයි තියෙන්නේ. දැන් රාගම ගුරුතුමනි මේ දැන් තවත් කාරණාවක් මට දැනගන්නට ඕනේ. මේ දැන් ඔබ දෙසැම්බර් මාසේ 9 10 11 12 කියන මේ දවස් 4 තමයි ඩුබායි රටේ රැඳිලා ඉන්නේ. දැන් මේ ඩුබායි රටේ රැඳිලා ඉන්න කාලය තුල අර අපිට දුරකථන අංකයක් හඳුන්වා දුන 0.50යි 84.03යි 700 කියන දුරකථන අංකය. මේ දුරකථන අංකය තවදුරටත් විවෘතව පවතින ඉදිරියේදීත් ඔවුන්ට සම්බන්ධ වෙන්න. ඒ නම්බර එක හරහා තමයි දැනටත් මම WhatsApp එක හරහා තමයි ඒකේ සම්බන්ධතාවයල් කරගෙන යන්නේ මේ සුරජ්.
ඒ නම්බර එක තාමත් වැඩ කරනවා. ඒක එක්කෙනෙක් ලෑස්ති කරලා තියෙනවා. ඒක කතා කරනවා. ඒ ටික ඔක්කොම ටික ඒ විදිහටම සිද්ධ වෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක ඒ දුන්න අපොයින්ට්මන්ට්ස් දුන්න සියලුම ඒගොල්ලන්ට මම මෙසේජස් දාලා තියෙනවා. දැන් ගොඩක් ඒගොල්ලන්ට දැම්මා මම එනවා අනිවාර්යෙන්ම 9 10 11 12 දින 4 කියලා. ඇත්තටම සුරාජ් උතුන්දී තිබ්බේ ගොඩක්ම මම බැලුව විදිහට මේ වැඩිම අපොයින්ට්මන්ට්ස් තිබ්බේ සිකුරාදා දවසට. මොකද ඒගොල්ලන් නිමාඩු දවසින්ද සිකුරාදායි සෙනසුරාදායි. ඒකින් තමයි දින 4කට සීමා කරා. මොකද ඒ දින 4 කොහොමත් ඒ දිනේ දෙකේ තමයි වැඩිම තියෙන්නේ. මොකද ඇත්තටම මම සඳුදා දවස තියාගෙන හිටියේ සුරාජ් මගේ වැඩ ටික කරලා ලංකාවට එන්න පුළුවන්. කියන්නේ උදේ පොඩි ටුවර් එකක් ගිහිල්ලා හවස 3 විතරේදී ලංකාවට බහින්න පුළුවන්. ඊට පස්සේ 4ට 5ට විතර වැඩ ටික කරලා මට ආයේ VFM එකට එන්න පුළුවන්. ඉතින් ඒකින්ද ඔක්කොම ප්ලෑන් කරලා තිබ්බේම. ඉතින් ඇත්තටම මේ ගොඩක් ඒගොල්ලෝ මේ එක මහත්මෙක් එනකොට මට කතා කරලා කිව්වා අවුරුදු 10ක් තිස්සේ පෙරම්පරුව ඔබතුමාව හම්බෙන්න. ඒකත් මට මගේ කර්මයටද කොහෙද ඒක නැති වුණා කියලා. ඊට පස්සේ ඒක විතරක් නෙමෙයි එනකොට කිව්වා මම හිතන්නේ මේ වාසනාව අවස්ථාව කියන එක දැන් මේ නොවැම්බර් මාස 11 වෙනිදා අන්න හිටපු සමහර උදවියට හමුවන්නට අවස්ථාව තිබුණා වෙන්න පුළුවන්. හැබැයි ඔවුන්ට ඒ අවස්ථාව හිමි වෙලා වෙන පිරිසකට දෙසැම්බර් මාසේ හැදෙන්නට පුළුවන්. එතකොට සමහරක් වෙලාවෙ මේ එක මහත්තයෙක් මට කතා කරලාගෙන මහත්තයා මගේ ජීවිතේ මේ වැරදියට හිතන්න එපා. මම අරක්කු බොන කෙනෙක් නෙමෙයි. අන්තිමේදී ඒගොල්ලෝ එතන දැන් මාව හම්බෙන්න හම්බුනේ නැහැ අප්සෙට් එකට. මම ඒගොල්ලෝ කට්ටිය ඩ්‍රින්ක් එකක් දැම්මා. ඩ්‍රින්ක් එකක් දාලා ඉද්දි පොලිසියෙන් ගත්තා. කොහොම හරි තේතරත් දෙයියෝ පිට වුණා වගේ ඒගොල්ලන්ට මුකුත් ප්‍රශ්නයක් වුණ නැහැ කියලා කිව්වා. මොකද ඩ්‍රයිව් කරපු එක්කෙනා බීලා නැති හින්දා. ඉතින් ඒ එතුමා කියනවා මගේ මාර කර්මයක් මහත්තයා දෙන්නේ කිව්වා. මම කොහොනේ නැහැ එහෙම හිතන්න එපා. අතරම බලාපොරොත්තුෙන් ඉඳලා තියෙනවා ජනතාව. අවුරුදු මේ කිලෝමීටර් 300ක් මම නිසා එන්න ලොකු විශ්වාසයක් තියෙනවා. මොකද යාට මම කිව්ව එක්කෙනෙක් මාව අඳුරන දුන්න එක්කෙනා කවලු මම නම් වැඩ පහක් කරගත්තා මට එළගිරි වගේ හරි ගියා කියලා. දැන් ඒ කිව්ව කෙනා ඇත්තටම ඩුබායි වල නෙමෙයි කිව්වා ඉන්නේ. දැන් ඉන්නේ කියලා කිව්වේ මට මතක හැටියට අසර්බයිජාන් කොහෙද මන්ද වෙන රටක ඉන්නේ කියලා කිව්වා. මට නම හරියට මතක නැහැ ඒ රටේ. ඉතින් ඒක නිසා මේ වෙනකොට ඒ වගේ තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. අනිත් එක මේ සුරාජ්‍යර මේ ඒ හැබැයි මොනවා වුණත් මියුසිකල් ෂෝ එක ලස්සනට කරලා තිබ්බා. ඒ වීඩියෝස් ටික මට ඒවල තිබ්බා. ඉතින් ඒ වෙලාවෙත් මම ඒ වෙලාවේ මොකද එදා මට සම්පත් කතා කරලා කිව්වා මේ මාර කෝස් එකක් යනවා දැන් ඇවිල්ලායි කියලා හිතන් ඉන්න මිනිස්සු දැන් මාර ප්‍රශ්නයක් මට ටග්ගල ඩේට් එකක් දෙන්න කිව්වා. ඒ වෙලාවෙම ඩේට් එක හදලා මොකද මම අර වෙන වැඩකට දාලා තිබිච්ච දින 4ක් මම ටග්ගාලා වෙනුවෙන් ඒ වෙලාවේ ඕල් එකෙත් දැම්මා සහ ඒනේ ඒගොල්ලෝ හැමෝටම ඒගොල්ලෝ කතා කරලා කියන මොකද මේ ෆෝන් එක දැනටත් වැඩ කරනවා. හේක් කෙනෙක් ආන්සර් කරනවා. ඉතින් මෙහෙම තව ප්‍රශ්නකුත් වුණා මේ ඒ කියන්නේ මගෙන් අපොයින්ට්මන්ට්ස් ගත්තේ නැති කට්ටියකුත් එතනට ඇවිල්ලා ඒදා උදේ ඇවිල්ලා තිබ්බා. ඒක මට කරන්න දෙයක් නෑ. මේ සුරාජ් එක මගේ වරදක් නෙමෙයි. මම අපොයින්ට්මන්ට්ස් දුන්න ඔක්කොම WhatsApp එක හරහා දුන්නේ. ඒතර ඒ ඔක්කොටම රිප්ලයි එකක් දැම්මා. ඒක මම දැම්මේ ඒදාම රෑ 12ට. 12 මාර්ට තමයි මගේ එක මම යන්න නැහැ කියන එක තීරණය වුණේ. 12 මාරයි ඒ වෙලාවේ මට මදි. ඒ වෙලාවෙම මම ටග් ගාලා ලියලා මෙසේජ් එක ඇරියා ඔක්කොටම. මම හිතන්නේ මගෙන් ගත්ත 140 ගානකට මම මෙසේජ් එක ඇරියා. මම ඊළඟදී බය වෙලා හිටියා මේ WhatsApp එකේ එකම මෙසේජ් එක යද්දි බ්ලොක් කරන ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ඒකත් ගැටලුවක් වුණ නැහැ දෙයියනේ කියලා. ඒ ඔක්කොටම මම මෙසේජ් එක දැම්මා. ඊට අමතරව කට්ටියක් ඇවිල්ලා මට උදේ පාන්දර මම ඇත්තට පොඩ්ඩක් ඇහැරෙන්න බරක් වුණා. මොකද මම රෑ නිදාගද්දි දෙක විතර වුණා මේ සුරාජ් මගේ වැඩ ඉවරලා මම නිදාගද්දි කියන්නේ එයාපෝට් එකට ගිහිල්ලා ඇවිල්ලා ඒ වෙනකොට මට නිින්ද ගිහ උදේ පාන්දර අර ෆෝන් එක රින් වෙන්න ගන්නවා මහත්තයා අපි ඇවිල්ලා ඉන්නේ කියලා. මම ඔයගොල්ලෝ අපොයින්ට්මන්ට්ස් ගත්තද නැහැ අපොයින්ට්මන්ට්ස් ගත්තේ නැහැලු අපි ආවලු මහත්තයට කියලා ගන්න. එකම දේ මේ සුරාජ් මම ඇත්තට වැඩ කරා නම් ඒගොල්ලන්ට මාව හම්බෙන්න වෙන්නේ නැහැ. මොකද මේ අපොයින්ට්මන්ට්ස් වලට විතරනේ දීලා තියෙන්නේ. එතකොට බ්‍රහස්පතින්දා උදේ ඉඳලා ඊට පස්සේ මට ඇත්තටම මේ වසන්තම හොටෙල් එකනොත් මට කතා කරා. කතා කරලා කිව්වා මෙහෙමයි මහත්තයා මේ ආව හම්බෙන්න ඇවිල්ලා කටිය මොකද එතන සිංහල එක්කෙනෙක් ඉන්නවා. එයා මට කතා කරලා මම කිව්වා මෙහෙමයි මේ වගේ මම අපොයින්ට්මන්ට්ස් දුන්න ඔක්කොටම මම කිව්වා මෙහෙම එන්න විදිහක් නැහැ කියලා. මේ මෙහෙම දෙයක් වුණා නිසා නමුත් අනිත් ඒගොල්ලන්ට නම් මේ මම දැනුවත් කරලා තියෙන්නේ. ඉතින් ඒකෙන් එතනට අපොයින්ට්මන්ට්ස් අරන් ආවෙ නැති කට්ටියට මට කරන්න දෙයක් නැහැ සුරාජ්. මොකද මට කරන්න පුළුවන් දේවල් තියෙනවා. මොකද අනිත් එක අපි මොන දේ කළා නීතිය සහ මේ කොවිඩ් එකත් එක්ක තියෙන පිළිපැදිය යුතු දේවල් අපි පිළිපදින්න. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනිවාර්යයෙන්ම 100% මොකද අපිට බෑ කොවිඩ් එක නතර කරන්න. නමුත් අද වෙනතුරුත් ඒකට බේතක් නැති එක සහ ඒ දේවල් එක වෙනම දෙයක්. සිංහල බේත වලින් අපි මොන හරි දෙයක් කරගන්න එකත් වෙනම දෙයක්. හැබැයි මේ මොන දේ වුණත්
ජාත්‍යන්තර නීතියක් තියෙනවානේ. හැම දෙයකම නීතියක් තියෙනවා. ඒතකොට මේ නීතියට උඩින් අපිට යන්න හැකියාවක් නැහැ. ඒක නිසා මේ වෙනකොට ඒ දේවල් ටික කරලා ඉතින් වැඩ ටික සුපුරුදු ලෙස වැඩ ටික කරගෙන යනවා ඉතින් දැන්. ඔන්න ඔබට අවස්ථාව තිබෙනවා දෙසැම්බර් මාසේ 9 10 11 12 කියන දවස් 4ම ඔබතුමා මේ මට තව එකක් මේ අර බාඩුබායි වලම දෙන්නේ. ඔව් එතනමයි. ඒ වසන්තම් හොටල් එකමයි ඉන්නේ. මොකද හේතුව දැන් ඒකේ ඇත්තටම මේ සුරජේ වසන්තම් හොටල් එක කියලා කියන්නේ බාඩුබායි ඉඳලා විනාඩි 2ක 3ක පයින් යන දුර සාමාන්‍ය බස් එකෙන් බැස්ස ගමන්. ඒකින්ද හොයාගන්න කිසිදු කරදරයක් නැහැ කට්ටියට. ඒක මහත්තයෙක් මට එතනට ගිහිල්ලා ෆොටෝ එකකුත් ගහලා දාලා තිබ්බ මහත්තයා මේ මෙතනට තමයි ඔයා එන්නේ නේද කියලා. ඇත්තට මම හොටල් එක දැකලා නැහැ. ඒ වුණාට එක්කෙනෙක් දාලා තිබ්බා මෙන්න මේක තමයි හොටල් එක කියලා. ඉතින් ඒක නිසා ඇත්තටම මේ අනිත් එක මේ ඒගොල්ලන්ගේ අර මම අර කිව්වා වගේ අර ගත්ත බඩු ටික ගත්ත කට්ටිය වෙනම මෙසේජස් දාලා තියෙනවා බලන්න ගුරුතුමා ඔයාලට ගත්ත බඩු ටික දෙන්න හම්බුන්නේ නැහනේ අනේ ඉක්මනට එන්න කියලා. ඉතින් අර එහෙ ඉන්න අර මං කිව්ව එකේ පොඩි කමියුනිටි එකක් තියෙනවා. يعني මගේ වැඩ කරගත්ත ඒ අමතරව සමහරක් එකලු බලලත් යනවා සුරජ් ඇවිල්ලා නිකන් මේ වැඩක් කරගන්න නෙමෙයි. අර නිකන් මොන හරි දෙයක් දීලා යන. ඉතින් එහෙම තත්ත්වයක් තමයි තියෙන්නේ ඉතින්. ඉතින් ඊට පස්සේ ගොඩක් දුරට එතනින් එහාට සුරජ් ඊයේත් මට කතා කරා ඕස්ට්‍රේලියාව වලින් එන්න කියලා ඉක්මනට. ඉතින් අපි බලමු ඉස්සරහට මේ කොවිඩ් එකත් එක්ක ඒ කියන්නේ ඩුබායි රාජ්‍යයෙන් පසුව ඕස්ට්‍රේලියාවට යන්නත් බලාපොරොත්තු වෙනවා. ඇමරිකාවට එන්න කියලා තියෙනවා ඕස්ට්‍රේලියාවට එංගලන්තයට ඊළඟට මේ ගෝලීය වසංගතයත් එක්ක මේ ගෝලීය සංචාරයක් කරන්න තියෙනවා. ඉතින් ඇත්තටම සුරජ් මේ ගොඩාක් ඉල්ලීම් කරලා තියෙනවා. මොකද ගිය අවුරුද්දේ අපි 2020 බලාපොරොත්තු වෙලා තිබ්බා ඇත්තටම ඕස්ට්‍රේලියාවට යන. ඇත්තටම වීසා ඇප්ලයි මට වීසාත් ඇවිල්ලා තිබ්බා. යන්න නමුත් ඒකත් එක්ක මේ ආවෙකත් එක්ක ඒක නැවතුණා. ඉතින් ඒක නිසා ඉදිරියේදී ගොඩක් රටවල් වලට ඉල්ලීම් කරලා තියෙනවා. හැබැයි ගොඩක් දුරට සුරජ් කොයි රටකට ගියත් දවස් 3කට 4කට සීමා වෙනවා. ඊට වැඩිය යන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒක නිසා ඉදිරියේදී බලමු කොයි විදිහටද අපිට කරන්න පුළුවන් කියලා ඉදිරි වැඩ කටයුතු ටික. ඔව් මම හිතන්නේ මේ අපිට ලෝකෙත් එක්ක ලෝකෙ වටේම යන්න බලාපොරොත්තුෙන් ඉන්නවා රාගම් ගුරුතුමන්. ඉතින් ඒ නිසා ඔබට ඔන්න ඔබේ රටට එන දවස අපි ඉදිරියේදී කියන්න බලාපොරොත්තු වෙනවා VFM තුලින්. ඒ වගේම තමයි අපි දැන් මේ ගෝලීය වසංගතයත් එක්ක මේ සීළු රටවල් එක සංචාරය කරමින් ඔබේ යහපත වෙනුවෙන් ඔබේ ජීවිතයට හරි පාර කියලා දෙන්න එතුමා අපේ රටේ විතරක් නෙමෙයි ඔබ ඉන්න රට සොයාගෙන ඇවිල්ලා ඔබට පිහිට වෙන්නට පිළිසරණක් වන්නටත් බලාපොරොත්තු වෙන්න සිටිනවා. ඉතින් ඒත් එක්ක මතක් කරන්නේ අපි FM 107 ඔස්සේ ඔබ අපිව අහනවා වගේම VFM Facebook පිටුවට ගියොත් සංහිඳ පාමුල සඳුදා දවසේ අද වැඩසටහන රාගම ගුරුතුමන් සමග කරන වැඩසටහනට ඔබට සවන් දෙන්නට පුළුවන්. ඒ වගේම තමයි ඔබේ අනාගතය ඔහුගේ දැසින් දකින්න අපි ආරාධනා කළා. කේන්දරයේ දෙස බලන්නේ නැතුව ඔබේ අනාගතය ගැන කියන්නට එතුමන් සූදානම්. අපේ මැදිරියේ දුරකථන අංකයත් මතක් කරන්නම් 0.1157522 අපි කෙටි විරාමයකට යන්න සූදානම්. දැන් වෙලාව රාත්‍රී 9යි විනාඩි 30යි. අද දෙවියන් අපගේ මුහුණ බැලුවා කාලකට පස්සේ. අද දෙවියන් අපගේ මුහුණ බැලුවා කාලකට පස්සේ. විතුව වාගේ සාදතේ කී දේවාලේ නිසසේ. විතුව වාගේ සාදතේ කී දේවාලේ නිසසේ. අද දෙවියන් අපගේ මුහුණ බැලුවා කාලකට පස්සේ. අද දෙවියන් අපගේ මුහුණ බැලුවා කාලකට පස්සේ.
කාලෙකට පස්සේ අද දෙවියන් අපගේ මුණ බැලුවා කාලෙකට පස්සේ ජොලි කරන්න දන්නවා අපි ඒ උනාට ඒ විකාර දෙන්නේ නැහැ අපි කොළඹේ ජොලි කරන්න දන්නවා අපි ඒ උනාට ඒ විකාර දෙන්නේ නැහැ අපි මන්වාගේ පොසත්තේ බොම ඉන්නවා මේ පොඩි පොල්ලන් වැඩක් කරනවා මන්වාගේ පොසත්තේ බොම ඉන්නවා මේ පොඩි පොල්ලන් වැඩක් කරනවා දිවියන්ගේ බැල්ම අපට වැදලා තියනවා ඒවාලේ මනටම දියුණු කරනවා දිවියන්ගේ බැල්ම අපට වැදලා තියනවා ඒවාලේ මනටම දියුණු කරනවා අද දෙවියන් අපගේ මුණ බැලුවා කාලෙකට පස්සේ 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 සංහිඳ පාමුල අපි අවස්ථාව දෙන්න සූදානම් සඳුදා දවසේ සංහිඳ පාමුලත් එක්ක එකතු වෙලා ඉන්න ඔබට රාගම ගුරුතුමන් සමග කතා බහ කරන්නට අපි මුලින්ම අවස්ථාව දෙනවා ස්වර්ණලතා මහත්මිය ඉන්නවා බුත්තලින් ආයුබෝවන් සුබ රාත්‍රියක් ඔබට ස්වර්ණලතා මහත්මිය ආයුබෝවන් මහත්තයා අයිබෝන් ආයුබෝවන් සුබ රාත්‍රියක් වේවා මහත්තයා ඔව් ඔබ ගුවන්විදුලියට නැවත සම්බන්ධ වෙන්න යන්න එපා අපිත් එක්ක දැන් සම්බන්ධ වෙලා ඉන්න සජීවී ඔබේ අදහස් ඉදිරිපත් කරන්න පුළුවන් රාගම ගුරුතුමන් ඉන්නවා කියන්න පුතේ මගේ නම ඒ.එල්. ස්වර්ණලතා වයස කියන්න පුතේ මගේ වයස 54යි මහත්තයා කම්පලාත බුත්තල ස්ථාන සත්‍ය පුතේ වා ගැන ස්ථානය ගැන කෙනෙක් ගැන බලාපොරොත්තු වෙලා දෙන කාගෙන දැනගන්න ඕනේ ලොකු පුතා ගැන දැනගන්නත් ඕන මට එයාගේ නම වයස කියන්න පුතේ එල්.කේ. මදුසංකර වයස 35යි මහත්තයා මට ඇක්සිඩන්ට් එකක් මොකුත් උන්නේ නැහැ නේද පුතේ ඇක්සිඩන්ට් එකක් මොකුත් අනතුරක් මොකක් හරි වුණාද මට නෑ නේද නෑ මහත්තයා ඔව් පොඩ්ඩක් මෙයාට කල්පනාවෙන් ඉන්න කියන්නේ මෙයාට 2023 වෙනකම් පොඩ්ඩක් හොඳ නැහැ පොඩි රිය අනතුරු ස්වභාවයක් මට පෙන්눔 කරනවා තේරෙනවද ඒ වගේම 2023 වෙනකම් කරන කියන දේවල් වල සාර්ථකත්වයේ දෝෂ තත්ත්වයක් මට පැහැදිලි වීමක් තියෙනවා ඊළඟට අනවශ්‍යව බයික් වල එහෙම යද්දී හයියෙන් යන්න එපා කියලා කියන්නේ යාට පොඩ්ඩක් අපල තත්ත්වයක් තියෙනවා 2023 වෙනකම් ඒක පොඩ්ඩක් කල්පනාවෙන් වැඩ කරන්න කියන විවාහයේ ඉදිරි දියුණුව කරන දෙයක සාර්ථකත්වයේ අඩපණ වීමක් තියෙනවා මෙයාට ඒකට දෙයක් කරගන්න බෝධි පූජා නවග්‍රහ පූජා වගේ දේවල් කරන්න ඒ වලින් සාර්ථක ප්‍රතිඵලදායක තත්ත්වයක් ඇති වෙයි නෝන වාගෙන හිතා ගන්න හා මහත්තයා පුතේ ඔයගොල්ලෝ ගෙදරට යන්නේ මහා පාරකින් ගිහලා ඇතුළු පාර යනවද
ඔව් මහත්තයා. පොඩි පාරකින් ඇතුළට යන්න තියෙන්නේ. දැනට පස් පාරක් තියෙනවා. ඒක දැන් මට පොඩි පාර. ඒක දැන් මට පොඩි පාරක් පෙන්වන්න එක. පුතේ ඔයගොල්ලෝ ගෙදරත් දෝෂ තත්ත්වයක් තියෙනවා. මේ ගෙදර මලගිය ඥාති බැල්මක් ඇවිල්ලා ගෙදර වගුතුවක් නැති තත්ත්වයක් තියෙනවනේ දරුවෝ. කොඩි වින නම් මුකුත් නැහැ. බන්ධන හදිහූනියන් කියනා වූ දේවල් මුකුත් නැහැ. ගෙදර yaadෙන්නේ නැති ගතියක්. දෙවියන් නොවන නැත්තන්ගේ මලගිය ඥාතීන්ගේ බැල්මක් ස්ථානගත වීමක් ගෙදර තියෙනවා. ඒ නිසා ඔයගොල්ලන්ට පොඩ්ඩක් වගුතුවක් නැති ගතියක් වගේ දෙයක් නම් ඇති වෙයි පුතේ. තේරෙනවද? ඒ ඇරෙන්න කොඩි වින බන්ධන හදිහූනියන් මුකුත් පෙන්눔 කරන්නේ නැහැ. ඔයාගේ රස්ට් එක ඇතිබිලා අප්‍රේල් මාසේ අයින් වෙලා තියෙනවා. නමුත් ඔයාට ගොඩාක් හොඳයි කියලා කියන්න බෑ. හැබැයි දෙසැම්බර් මාසේ 13 වෙනිදාන් පස්සේ ඔයාට පොඩ්ඩක් හොඳ තත්ත්වයක් එහෙම නැත්නම් ಗುಣ තත්ත්වයක් ඇති වේවි කියලා පැහැදිලි කරනවා. හරිනේ පැහැදිලි නේද පුතේ? පැහැදිලි මහත්තයා. හරි දෙපිටයි. තවත් කෙනෙක් ඉන්නවා කරුණාතිලක මහත්මයා බදුල්ලෙන් ආයුබෝවන් සුබ රාත්‍රියක් ඔබට. පොඩ්ඩක් හයියෙන් කතා කරන්න පුතේ මට ඇහෙන්නේ. බදුල්ලේ කරුණාතිලක මහත්තයා කියන්න වාගේ වයස කියන්න පුතේ. වයස 40යි සර්. 40යි කරුණාතිලක නම්. දැන්ට මොනවද පුතේ කරන්නේ? දැන් මම කුඩිවත් තමයි සර් කරන්නේ. පුතේ ඔයාට පොඩි වින බන්ධන හදිහූනියන් නම් මට මුකුත් පෙන්눔 කරන්න නැහැ. නමුත් ඔයාගේ මේක එන්නම් කරන විදිහට මේ කාලේ පොඩ්ඩක් සුබ අසුබත් එක්ක පොඩි පැටලි යන ගතියක් නම් තියෙනවා පුතේ. තේරෙනවද? ඒ කියන්නේ හොඳත් නැහැ නරකත් නැහැ කියලා මම කියන්නම්. තේරෙනවද? ඒ හේතුව නිසා පුතේ ඔයා කරන කියන දේවල් වල ඵලදායී තත්ත්වය නැතිවීමක් තියෙනවා. ඒකත් එක්ක පෙන්눔 කරන විදිහට ඔයාට 2022 අප්‍රේල් වෙනකම් පුතේ පොඩ්ඩක් අසුබ ස්වභාවයක් පැහැදිලි වීමක් තියෙනවා. ඒ කියලා කියන්නේ ඔයා දෙයක් කළාට ඵලදායී තත්ත්වයේ ගොඩාක් අඩපණ වෙන තත්ත්වයක් තියෙනවා පුතේ. එහෙනම්ද මම කියන දේ? ඒක නිසා ඒකට දෙවියන්ගේ ආශිර්වාදයක් වගේ ගන්න. අනිත් එක ඔයාගේ මේ ඔයාට මේ නිකන් මේ ඔය පන්සල් පල්ලි වලට එහෙම ගියාම සීතල වෙන ගතියක් එහෙම තියෙනවද? පොඩ්ඩක් ඔයාට මේ ඥාති බලවේගයක බැල්මක් වගේත් මට පෙන්눔 කරනවා. ඒකයි මම එහෙම කිව්වේ ඔයාට. චුට්ටක් බලන්න ඒ ටික කරගෙන යන්න. කොහොමද බෝධි පූජා ටිකක් එහෙම තියන්න. අපල වලට යන්ත්‍රයක් වගේ දාගන්න. අප්‍රේල් වෙනකම් ඔයාට හොඳ නෑ පුතේ. තේරෙන කණ්ඩ බොණ්ඩ නැති කමක් නැහැ. කොහොම හරි ගැට ගහගෙන කනවා බොනවා. නමුත් අර එතනින් එහාට දියුණුවක් නැති ගතිය තමයි පැහැදිලි වෙන්නේ. මට එයාගේ නම කියන්න වයස කියන්න. ඔව්. වයස කීයද පුතේ? මාස 11යි. මාස 11 හිමාශා දිල්රුක්ෂේ. පුතේ මෙයාට සෙම් මාසෙට රෝග වර්ගයක් හැදෙන ගතියක් පැහැදිලි වෙනවා. තේරුණාද? ඒකින්ද චුට්ටක් මෙයාට පත්තිරි දිව්‍යයන්ට බාර කරන්න. මෙයාට අවුරුදු 1මාරක් විතර යනකම් පොඩ්ඩක් හොඳ මදි පුතේ. ඒව හොඳයි. ඒව ගැන හිතන්න යන්න එපා දැන්. මේ දෙයියනේ කියලා දරුවා හොඳින් ඉන්නවා. මේ එයාට අවුරුදු 1මාරක් විතර යනකම් හොඳ මදි පුතේ. එතනින් එයාට හොඳයි. ඒක ගැන බය වෙන්න එපා. දෙවිටයි. ඔව් සුබ දවසක් කරුණාතිලක මහත්මයාට. අපි තවත් කෙනෙක් ඉන්නවා තනුජා ඉන්නවා වැලිමඩින් ආයුබෝවන් සුබ රාත්‍රියක්. ආයුබෝවන් කියන්න පුතේ. මම තනුජා. වයස කියන්න පුතේ. මට බලා ගන්න ඕනේ මගේ බබාගේ නම තමයි. බබාගේ නමයි වයසයි කියන්න පුතේ. බබාගේ නම කීජී අනුහස් තිහංශ. වයස? න්යා වැඩිමඩ. වයස අවුරුදු 5යි. පුතේ මෙයාගේ කතා කරන්න පරක්කු වෙච්ච මොකක් හරි ප්‍රශ්නයක් වුණාද මෙයාගේ? එහෙම නෑ. මොකද මෙයාගේ එරස්ට් එකක් තිබිලා ඒක පැනලා තියෙනවා මීට අවුරුදු 1මාරකට විතර ඉස්සෙල්ලා. දැන් නම් තිබිච්ච දෝෂ අයින් වෙමින් පවතිනවා. තේරුණාද? හැබැයි මෙයාගේ හොඳ කාලේ ඉන්නේ මෙයාගේ වයස අවුරුදු 8න් පස්සේ. තේරුණාද? එතකන් පොඩි ප්‍රශ්න ඇති වෙයි. යාට සමහරක් කරලා එපා වෙන කේන්ති යන ගති වගේ දේවල් ඇති කරයි. හැබැයි ඒක අවුරුදු 8 ඒව ගණන් ගන්න එපා කොල්ලට ලෙඩක් නෑ. තේරුණාද? ඒගොල්ලන්ට ලෙඩක් නෑනේ පුතේ. තේරුණාද? එතකොට මෙයාට අවුරුදු 8න් පස්සේ ඔය තියෙන පොඩි අර සාමාන්‍ය කියන මුරණ්ඩුයි කියලා අපි කියමුකෝ. තේරුණාද? ඒ ගතිය අඩු වෙනවා පුතේ.
තේරෙනවද? ඒකට බය වෙන්න එපා. ඔයගොල්ලෝ ගෙදරත් කොඩි වින බන්ධන හදේ ඕනියක් මොකුත් නැහැ. ඔයගොල්ලෝ පොඩ්ඩක් හොඳින් ෂේප් එකේ යන්න පුළුවන්. ගැටලුවක් ගැන හිතන්න එපා. තේරෙනවද? හරි පුතේ. ඒව කරගෙන යයි පුතේ බය වෙන්න එපා. අවුරුදු 8 වෙනකම් පොඩි පොඩි ගැටලු ඇති කරයි. නිකන් කේන්තියයි රුස්සන් නැති වෙයි. ඒව හරියයි ඊට පස්සේ. හරි. දෙපිටයි. ඔව් අපි ඇයට අවස්ථාව දෙන අතරේ ගුරුතුමනි දැන් මේ ඩුබායි රටට යන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙකුට ඉදිරියේදී මේ දෙසැම්බර් මාසයේ වන විට සමහරට ඔහු අය ගිහින් ඉදීවි. මේ ඕන කෙනෙකුටත් ඔබ මුණ ගැහෙන්න අවස්ථාවක් තියෙනවද නැත්නම් මේක දැන් කොහොමද මේ ටිකේ වැඩ කරනවා. එතකොට මේ ආවයින් පස්සේ බලා ගන්න පුළුවන් කියන්නේ ඒගොල්ලන්ගේ දේවල් බලා ගැනීම හැකියාව, යන්ත්‍ර දමා ගැනීම හැකියාව. ඊට අමතරව මාතංගේශ්වරී යන්ත්‍රය හදන්න පටන් ගත්තා. ඒක ජනවාරි වෙද්දී දෙන්න ලබා දෙන්න ලෑස්ති කරගෙන යනවා. මොකද ජනවාරි 8 වෙනිදා. මොකද මේ මගේ තාත්තගේ උපන්දිනේ තාත්තා නැති වුණා. අවුරුදු 3කට දැන් 4ක් වෙනවා. ඉතින් එයාගේ නැති වුණා කියන්නේ සුව මරණකින් නැති වුණේ. ඒකින්ද තාත්තගේ මේ උපන්දිනයේ දවසේ ඉඳලා මම යන්ත්‍ර දෙන්න කියන්නේ ලබන අවුරුද්දට දෙන්න තීරණය කරා. ඒකට හේතුව තමයි මේ ගුරු මුස්තිය එහෙම නැත්නම් මේ දේවල් හැමදේම තුනේ යානේ මට. ඔව්. එතකොට එයා වෙනුවෙන් ඒ කියන්නේ මම ඇත්තටම මේක මම දෙන්න හිටියේ ජනවාරි අග. නමුත් ජනවාරි මාසේ 8 වෙනිදා ඉඳලා ලබා දෙන්න මම ඒකට වැඩපිළිවෙල ඇස්ති කරා. දැන් හදාගෙන යනවා. ඒක මට ජනවාරි 5 වෙනිදා 6 වෙනිදා වෙද්දී ඉවර කරගන්න පුළුවන් වෙන තත්ත්වෙට මට දැන් වැඩ ටික කරගෙන යනවා. ඉතින් සුරාජ් මාතංගේශ්වරී යන්ත්‍රය අධික ඉල්ලුමක් තියෙන යන්ත්‍රයක් මගේ. ඒතකොට ඒක විදේශයේ ලංකාවේ කියලා කියන්නේ. අනිත් එක ඒක දැන් තව ප්‍රශ්නයක් වෙලා තියෙනවා සුරාජ්. අර පළවෙනි පාර දාපු කට්ටිය දැන් දෙවෙනි එක දාගන්න එනවනේ. මොකද සුරාජ් මම අවුරුද්දනේ මේ යන්ත්‍රය වග කියන්නේ. එතනින් එහාට ඒගොල්ලන්ට පොඩ්ඩක් අඩු වුණ ගමන් යන්ත්‍රය මාරු කරන්න කතා කරනවා. මේ මාතංගේශ්වරී යන්ත්‍රයෙන් මොකක්ද සිදුවන්නේ කෙනෙකුගේ ජීවිතේට? ඇත්තටම සුරාජ් මේ මාතංගේශ්වරී යන්ත්‍රය කියලා කියන්නේ සර්වජන වශීකරණ යන්ත්‍රයක්. එතකොට විෂ්ණු දෙවියන්ගේ භාර්යාව යටතේ තමයි මාතංගේශ්වරී යන්ත්‍රය තියෙන්නේ. ඔය මොන රජත් යටයිනේ නෝනට ඇත්තම දේ කතා කළොත්. එතකොට ඒකේ ප්‍රබලත්වය විෂ්ණු දෙවියන්ගේ ප්‍රබලත්වය ඒ යන්ත්‍රයට ගොඩාක් දුරට ගැබ් වෙලා තියෙනවා. ඉතින් ඒක ඇත්තටම මගේ යන්ත්‍ර මම හිතන්නේ ගොඩාක්ම ප්‍රචලිත වෙන්න එහෙම නැත්නම් හැමෝම කතා කරන විදිහට ඇදෙන්න හේතුව තමයි මේ කිලිහරණය කරලා තිබිච්ච එක. කිලියවෙන්නේ නැති එක. ඉතින් එතකොට දරුවෙක්ට දැම්මත් නෝනා කෙනෙක්ට දැම්මත් දැරිවියකට දැම්මත් සමහරක් වෙලාවට ඔය කියන හැම જાතියම කට්ටිය මගේ යන්ත්‍ර දාගෙන තියෙනවා. ඔව් ගොඩකට තියෙන ප්‍රශ්නය තමයි මේ අපි යන්ත්‍ර දානවා අන්තිමට වෙන්නේ අපිට යන්ත්‍රය පරිස්සම් කරන්න වෙනවා මිසක් යන්ත්‍රය අපිව පරිස්සම් කරන්න නැති තත්යකට මම කාටවත් යන්ත්‍රයක් දීලා කිසිම දෙයකට මම කිසිම දෙයක් කියන්නේ නැහැ. ඕගොල්ලන්ට ඕන විදිහට පාවිච්චි කරන්න. දැන් බොහෝ විට අපි දකිනවා මේ රාගම ගුරුතුමනි මේ යන්ත්‍රයක් දැම්මහම කිසියම් හෝ පුද්ගලයෙක් මේ යන්ත්‍රය දැම්මහම ඒ කෙනාට කියන්නේ වර 3ක් පරිස්සම් කරගන්න, කිලි අහුවෙන තැන් වලට යන්න එපා, කොටහළු මගුල් වලට යන්න එපා, ඒ ඉන අයව ගෙදරට ගන්න එපා. ඊළඟට අඹාතු ටිකක් කොලාතු ටිකක් ඉස්සරහා එල්ලලා තියන්න මල ගෙදරක ගිය කෙනෙක් එන්න ඉඩ තියෙනවා. ඒ වුණොත් යන්ත්‍රේ බල බෙදෙන්න පුළුවන්. ඌරු මස් කන්න එපා. නැත්නම් මස් මාංශ කෑමෙන් වළකින්න. මේ වගේ විවිධ කාරණාවල් අපි ප්‍රබල යන්ත්‍රයක් ඔයගේ පොඩි පොඩි දේවල් වලට වැඩ කරන්නේ නැත්නම් වැඩක් තියනද සුරා? මට නම් වැඩක් නැහැ. මම හිතන්නේ මේකම තමයි මේ අර අභියෝගාත්මක දේ ඔබේ දැසින් දකින්න කියලා අපි හැමතිස්සම කියන්නේ. මම කියන එකම දේ මම හරි සරලව ජීවත් වෙන්න පුළුවන් try කරන පුද්ගලයෙක්. මට උනේ මං විදිහට අනිත් ඒගොල්ලෝ වැඩ කරනවට. ඒ කියන්නේ ඒගොල්ලන්ට conditions දාන්න. හරිද? ඔව්. මොකද හේතුව සුරාජ් අපි යම් කිසි විදිහකින් යන්ත්‍රයක් දාගෙන ඒ යන්ත්‍රේ පරිස්සම් කරනවා නම් ඒ යන්ත්‍රයට පුළුවන් ද අපිව පරිස්සම් කරන්න. ඇත්තටම දැන් රාගම ගුරුතුමනි දැන් මේ යන්ත්‍ර මන්ත්‍ර කරන උදවිය ඉන්න ඔබ වගේ තවත් උදවි දැන් මේ ඔබ දැන් කියන්නේ සම්පූර්ණ මේක කිලිහරණය කළා මේ ඕනම දෙයකට මුණ දෙන්න පුළුවන් යන්ත්‍රය පැලඳගෙන කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා දැන් ඔබ දකින්නෙත් මේ වගේ දේවල් කරන යන්ත්‍ර මන්ත්‍ර මේ ගුරුකම් කලාවේ ඉන්න ගුරුනාන්සේලා වුන් මේ දේවල් උකහාගෙන ඉගෙනගෙන මේ දේවල් සමාජගත කිරීමේදී මේ නිවැරදිව මේ දේ කළොත් හරි කියන එක දැන් ඇයි මෙහෙම නොකරන්නේ? සුරාජ් මෙහෙමයි දැන් සමහරක් වෙලාවට දැන් යන්ත්‍රයක් අපි හිතන්නේ මෙහෙම දෙයක්.
මම මේ සරලව කතා කරන්නේ. ඔව්. අද පූජාවක් ගන්න ගියාම සුරාජ් රුපියල් 4000ට ගත්ත පූජාව ඔව්. අද රුපියල් 10000ක් වෙනකන් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ අඹ ගෙඩි 7ක් ගත්තොත් ඔව්. එතනම රුපියල් 2000ක් 2500ක් වෙන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. මම ඊයේ ගිහලා අඹ වගේක් ගත්තා. ඒක අඹ ගෙඩියක් රුපියල් 200යි. අඹ ගෙඩියක මිල රුපියල් 200යි. සුරාජ් මම ගද්දි ගන්න දෙයියන්ට දෙන දේ මම කවදාකවත් අඩු නම් කරන්නේ නෑ සුරාජ්. හරියට දෙනවා. පූජාව නම් පූජා විදියට පූජාව දෙනවා. එතකොට සාමාන්‍යයෙන් ඔයකට දැන් අපි ගත්තොත් මේ ඔය යන්ත්‍රයක් හදන්න දල වශයෙන් හරි පූජා 7ක් තියන්න ඕනේ. හරි ඒවා තියන්න ඕන 7ක්. නිකන් ගත්තොත් එතනම රුපියල් 7000 මේ රුපියල් අපි 8000 කියලා 8000 7ක් නේ සුරාජ්. එතකොට ඒ වගේ ඒ දේ හරියට දුන්නොත් දැන් සුරාජ් මෙහෙම දෙයක් තියෙනවනේ. අපිට පුළුවන් ද රත්නපුරයට ගිහිල්ලා කතරගම දෙවියන් වඳින්න බෑනේ. කතරගමට යන්න ඕනේ. එතකොට ඒ වගේ සුරාජ් අපි දෙයියන්ට දෙන දේ කපුවට අපි ගත්තොත් කපුවටත් දෙන්න ඕනේ දෙයියන්ටත් දෙන්න ඕනේ. ඒක හරි. මොකද කොච්චර අපි හොඳට දුන්නත් වැඩක් නැහැ. කපු මහත්තයාගේ හිත සන්තෝෂ නැත්නම් අපි කතරගමට ගිහිල්ලා ඒ වැඩේ හරියට වෙන්නේ නැහැ. ඒ දෙකම වෙන්න ඕන. ඒ වගේම අපි දෙවියන්ව සතුටු කරන්න ඕනේ. එයා ඒ අර හුස්ම ගන්න දේ එහෙම නැත්නම් ඒකේ සුවඳ එයාට විඳින්න පුළුවන් වෙන්න ඕනේ. තියෙන විසික් කරන්න තියෙන පළතුරු තමයි අපේ ඒගොල්ලෝ කියලා පූජාවට තියන්නේ. ඉතින් සුරාජ් මගේ වැඩ ගණන් වෙන්න හේතුව ඔන්න ඔය නිසා. මම තියෙන දේ හරියට තියනවා. ඒ දේ හරියට තිබ්බහෙන් පස්සේ ඒකේ ඒ වැඩේ හරියට වෙනවා කියන එක මම හොඳටම දන්නවා. දැන් අපි ගත්තොත් එහෙනම් මගේ මේක මට ඒ රට හරියට මතක නෑ එතුමා ඉන්න. එයාට මාර විශ්වාසයි මගේ පූජාව. එයා මට කියනවා ගුරුතුමා මං සල්ලි ටිකක් දානවා මේ පූජාව පටන් ගන්න. මේ පූජාව කරන්න. මගේ වැඩ ටික ලෑස්ති කරන්න. ඉක්මනින් කරගන්නද. ඉතින් මේ දේවල් මම කරන විදිහට මේගොල්ලන්ට හරියනවා. ඉතින් ඒක මම ගිය සැරේත් කිව්වද මන්ද මේ එංගලන්තේ ඉඳන් එක මහත්තයෙක් ආවා. එයාගේ ජොබ් එක නැති වෙන්න ඕන්න මෙන්න තියෙදි මට කතා කරේ. හැබැයි එකම දේ මම කියන දේ ඒ විදිහටම කරා සුරාජ්. දෙයියනේ කියලා ජොබ් එකක් රැකගෙන ඊයේ පෙරදා දවස් 3කට ඇවිල්ලා ඉස්සෙල්ලාම කරේ මාව ඇවිල්ලා හම්බෙන එක. ඔව්. ඉතින් සුරාජ් මේ මිනිස්සුන්ගේ ජීවිතත් එක්කනේ අපි මේ ඔට්ටු වෙන්නේ. එකම දේ සුරාජ් මම බාර ගන්න තියෙ එකම දේ තමයි වශීකරුකම. මම බාර ගන්නට මට මර කරදරයක් නිසා. ඒක නිසා ඒ අරන් අනිත් කරන වැඩ ඔක්කොගෙම සාර්ථක ප්‍රතිඵල මගේ තියෙන නිසා මම දන්නවා මොකද මට වශී වලට මහන්සි වෙන්න වෙලාවක් නැහැ. ඉතින් ඒක නිසා ඒ වාර අවශ්‍යම ඕනෙම පවුල් කැඩිලා විසිරිලා යන්න හදන දේවල් වලට මම ගොඩක් දුරට ඉතින් ඔය බලලා සාධාරණයි කිව්වොත් කරනවා. ඒ ඇරෙන්න සුරාජ් මම ඒවා එලවලා කරන්නේ. මගේ වැඩිම තියෙන විසහරණ කරන ඒවා. ඒ කියන්නේ විස දීලා කරලා ඒ දේවල් කරලා කපලා කුද්ද කරලා ඒවා මගේ හිතේ දැන් මේ එනකොට එක නෝනා කෙනෙක්ද මහත්තයා මම හිතන්නේ යා කරගෙන තිබ්බේ. අනේ මහත්තයා මට නැගිටින්න බැරුව හිටියේ. මේ දැන් මේ වෙනකොට මේ දැන් නම් ටුට්ටන් නැගිටින්න. ඒ කියන්නේ සතියක් මම මේ වැඩේ කරලා. ඒ කියන්නේ ගියා අඟහරුවද කරලා තියෙනවා. ඉතින් ඒ වගේ සුරාජ් විසහරණ නම් මගේ ඉහේ කෙස් ගන්නට වැඩි කරලා ඉතින්. ඒ තරම් මොකද සමහරක් ඒගොල්ලෝ කියනවා මේ කොහේ ගිහලා ලයිව් එක කරායින් පස්සේ මේ විසහරණේ අයින් වෙනවා. අනේ එහෙම අයින් වෙන්නේ නැහැ සුරාජ්. මගේ අත්දැකීමෙන් මම කියන්නේ. මේ කියන්නේ මාගාවට එන්න කවදාකවත් සුරාජ් මම කියන්නේ නැහැ මාගාවට එන්න මම හරියට කරලා දෙනවා කියලා. හොඳ තැනකින් කරගන්න බැරුව ගියොත් මාගාවට එන්න. ඉතින් අන්තිමට වෙලා තියෙන ඔක්කොම මේගොල්ලෝ හොඳ තැන් වලට ගිහිල්ලා හොඳයි කියන හැමදැනටම ගියාලු. ගිහිල්ලා කරගන්න බැරුව ගිහිල්ලා ගුරුතුමා තමයිලු අන්තිමට හොඳ කරේ කියලා කියනවා. ඉතින් ඒක මන් දන්නේ මගින් වැරදිච්ච ඒවත් ඇති සුරාජ් නැහැ කියලා මට කියන්න බෑ. මොකද අපි දන්නේ නේ සමහර මිනිස්සු මට නොකිය හිටියා වැරදුණයි කියලා. දැන් එක මහත්තයෙක් ඒ කතාව මට කිව්වා මහත්තයා වා ඔක්කොටම කළා මට හරි ගියේ නැහැ කිව්වා. බලපුවම හැබැයි ඒ මහත්තයා වරද්දගෙන දිවිච්ච එක තමයි අවුල වෙලා තියෙන්නේ. මොකද හේතුව ගෙදර කොඩි විනයක් තියෙද්දි මගෙන් ලක්ෂ්මී යන්ත්‍රයක් දාගෙන ගිහිල්ලා. ගෙදර කොඩි විනේ තියෙද්දි ලක්ෂ්මී යන්ත්‍ර දැම්මම අහන්න. ඉතින් යා මට කිව්වා මහත්තයා මම දැනුවත් 6 දිනට වැඩේ කළා 6 දිනාටම හරි ගියා මට හරි ගියේ නැහැ. ඒ සරේ මහත්තයා නිකන් කතා කරපු හින්දා මම ඇහුවා ආයේ ගෙදර ආශ්‍රයක් බැලුවා. ඔව් මහත්තයා ගෙදර පොඩි දෝෂයක් තියෙනවා. ඉතින් පොඩි දෝෂයක් නෙමෙයි ගෙදර කොඩි විනයක් තියෙද්දි මහත්තයා අර ලක්ෂ්මී යන්ත්‍රය දැම්මට හරියන්නේ නැහැ. ඉතින් එහෙම දේවල් තියෙනවා සුරජ්. ඒක හැබැයි මගේ වැරදි නෙමෙයි. මගේ වැරදි මෙච්ච දේවලුත් තිබ්බා. ඊයේ පෙරදාව මේ එක නෝනාගෙනට මම ආරක්ෂාව දුන්නා. ආරක්ෂාව දාපුවම බෝතලේ සුරේ මම දෙද්දි කුප්පියක් දෙන්නේ. ඒ කුප්පිය ඇතුළට මම තෙල් වර්ගයකුයි යන්ත්‍රයකුයි දානවා. සුරජ් පිළිගන්න මේ යන්ත්‍රේ නෑ. ඒක ඒගොල්ලෝ වට්ටගෙනද නැති කරගෙනද කියන එක මම හරියට දන්නේ නැහැ.
ඒකයි සුරේ නෑ. ඒ සුරේ තෙල් බෝතලේ සුරාජ් තියෙන්න ඕනේ. ඒකෙන් තමයි ආරක්ෂාව තියෙන්නේ. ඒක නැතුව ගියමදී වැඩේ අවුල්නේ. ඒක මං ගොඩක් දුරට අප්සෙට් ගිය කියන්නේ එහෙම දෙයක් වුණ ගමන් මං කියනවා බෝතල් 4 ගලවගෙන එන්න කියලා. බෝතල් 4යි සාම්බ්‍රාන් ටික අරන් එන්න කියලා. එද්දි එක බෝතලයක සුරේ නෑ. මම දන්නේ ඒක මොකක්ද උනේ කියලා. කියන්නේ ඒගොල්ලෝ වට්ටගෙනද නැද්ද? ඒක එහෙම නැති වැඩක් නැහැ නේ සුරාජ්. අපි ආරක්ෂාවක් දාන්නේ 4 කොනට. ඒ ප්‍රබලත්වය තියාගන්න. එතකොට ඔය තියෙන ප්‍රබලත්වය සහ මේ දේවල් එක තමයි මගේ වැඩ පත්තු වෙන්නේ. දැන් සමහරක් මේ යන්ත්‍ර අලුත් කිරීමක් අනිවාර්යෙන් කළ යුතුද ගුරුතුමනි? දැන් විශේෂයෙන්ම අපි දැකලා තියෙනවා දැන් මේ ඔබ ඔය කියන යන්ත්‍ර එල්ලන්නට දෙනවා වහලේ නැත්නම් නිවසේ වලලන්නට දෙනවා මේ වගේ එක එක යන්ත්‍ර මන්ත්‍ර කරන උදවිය එක එක විදිහට මේක පාවිච්චි කරනවා. දැන් මේක මම දෙන්නේ ඇත්තටම තෙල් බෝතලයක්. ඒ තෙල් බෝතලෙට සුර යන්ත්‍රයක් දාලා තියෙනවා. එච්චරයි මම දෙන්නේ. දැන් මේක සදාකාලිකව තියන්න පුළුවන් නේද? මෙහෙමයි සුරාජ්, එකම දේ ඕනෙම ගුරුකමක්වත් ලෝකේ කිසිම දෙයක්වත් සදාකාලික නැහැනේ. හරි. එතකොට මම දාන යන්ත්‍රයක් නෝ දාන ආරක්ෂාවක් මම වග කියන්නේ අවුරුද්දයි. හැබැයි අවුරුදු 14 15 20 23 තියෙන තාම ඒවා තියෙනවා. කිසිම කරදරයක් උපදින්නේ නැහැ. මේ දෙහිවල ඇන්ඩර්සන් රෝඩ් එකේ මං කරපු ආරක්ෂාවක් තියෙනවා. මේ ඊයේ ප්‍රදත්ත ඒගොල්ලෝ ඇවිල්ලා ගියා. මේ ඒ කියන්නේ ඇත්තටම මේ කාලය කියන්නම්කො. ඒ දරුවගේ කොටහලු මඟුල් කෙදට දවස් 3කට ඉස්සෙල්ලා තමයි මම ආරක්ෂාව දැම්මේ. කොටහලු මඟුල්ට දවස් 3කට කියන්නේ කොටහලු වෙන්න දවස් 3කට ඉස්සෙල්ලා තමයි ආරක්ෂාව දැම්මේ. දැන් දරුවා බඳලා ළමෙකුත් ඉන්නවා. හරි. තාමේ ආරක්ෂාව තියෙනවා. ඒගොල්ලොත් ඇවිල්ලා මේ දැන් මගෙන් දැනටත් මේ කරගන්නවා. ඉතින් ඒගොල්ලෝ කියනවා මහත්තයා මට කියන්න තරම් ගෙදර කිසි හැබැයි ඒගොල්ලෝ එකම දේ. ඒගොල්ලෝ එකපාර මාස 6කට විතර තියෙන සාම්බ්‍රාණි අරන් යනවා. එදා ඉඳලා ඒ කියන්නේ දැන් මම හිතන අවුරුදු දල වශයෙන් අවුරුදු 15කට වත් වැඩි මේ ආරක්ෂාව දාලා 20කට කිට්ටුවෙන් මං හිතන්නේ. එතකොට අද වෙනතුරුත් ඒගොල්ලෝ සාම්බ්‍රාණි අරන් ඇවිල්ලා එහෙම නැත්නම් මාගේ ඔෆිස් එකේ තියෙන සාම්බ්‍රාණි අරන් දුන්නලා අද වෙනතුරු ආරක්ෂාව දාපු දවස් ඉඳලා එක දවසක් දුම් අල්ලපු නැති දවසක් නැහැ. මම දැන් අවුරුදු 20කට කිට්ටුයි මං හිතන්නේ. ඉතින් ඒගොල්ලෝ අදටත් වැජබෙනවා හොඳින් ඉන්නවා. මොකද ඒගොල්ලෝ එයා මට කිව්වා එයාගා මාගාවට තිබුණේ මේ ඩෙලිකා L300 එක වෑන් එක. අද වෙද්දී වාහන 8ක් විතර තියෙනවා. දැන් අපේ ගෙදරට මට මතක හිටියේ 150 ප්‍රාඩෝ එක තමයි ආවේ මේ ඉපරද. ඉතින් එතකොට සුරාජ් එකම තුරක් තියෙනවා. මම කරමු මිනිස්සු හොඳින් ඉන්නවා. ඒගොල්ලෝ දැන් එයාගේ දැන් බැන්ද නෝ කියන්නේ බෑනා එයා ගියක් හදනවා. ඒ ගියකට ආරක්ෂාව දැම්මෙත් මම ඒක මේ අතුරුගිරිය පැත්තේ ඒගොල්ලෝ ගියක් හදනවා. ඉතින් ඒකට ආරක්ෂාව දැම්ම මොකද ඇත්තටම සුරාජ් මම ආරක්ෂා කරන්න මේ ඒ තැන් වලට යන්නේ නැහැ. කරන්නේ මගේ දේවාලෙම ඉඳලා. මේගොල්ලෝ විශේෂ ඉල්ලීමකුත් කිව්වා ඉල්ලන කීයද ගාන එක ගෙවන්නම් එන්න ගුරුතුමා ඇවිල්ලාම කරලා දෙන්න කියලා. බෑ කියන්න බැරි කෙනෙකුට මොකද ඒගොල්ලෝ ඉතින් අර දැන් අවුරුදු 20ක විතර තියෙන සම්බන්ධතාවයක් තියෙන රාජ්‍ය එතකොට නේ අපි ලොකු කමක් වෙනවනේ. කාලෙක ඉඳන් වැඩ කටයුතු කරන එකක් නෙමෙයි මං හිතන්නේ මේ වෙනකොට වැඩ 30ක් 40ක්වත් කරලා ඇති. ඒ කියන්නේ එක එක වැඩ. ඔව්. ඒගොල්ලෝ ව්‍යාපාර වලට මොකද ඒගොල්ලෝ වාහන ඉම්පෝට් කරපු කම්පැනි එකක් තිබ්බා. ඊළඟට ඒගොල්ලන්ගේ ගෙවල් හදන කම්පැනි එකක් තිබ්බා. ඒ වගේ කම්පැනි ගොඩක් තිබ්බා. ඒ හැම එකටම ආරක්ෂා දාලා ඒ දේවල් සියල්ලම කළා සුරාජ්. ඉතින් ඇත්තටම අද වෙනකොට ඉතින් හොඳ තැනක ඒගොල්ලෝ ඉන්නවා. ඉතින් මටත් සතුටුයි. මොකද අනිත් එක ඒකේ විශේෂත්වය තමයි මේ සුරාජ් ඇත්තටම මේ ඒගොල්ලෝ අන්‍යාගමිකයෝ. ඒ කියන්නේ බෞද්ධ නෙමෙයි ක්‍රිස්තියානි කට්ටියක්. ඉතින් ඒක නිසා සතුටුයි මේ දේවල් ඉතින් කරලා ඒගොල්ලෝ සාර්ථක ජීවිතයක් ගත කරනවා. මොකද මම කියන්නේ එකම දේ ඕනාට වඩා මේ ගුරුකම් පස්සේ යන්න එපා. අවශ්‍ය දේ විතරක් කරගෙන ඕගොල්ලන්ට දියුණු වෙන්න ඕන දේ කරගෙන ඒ දේ කරගත්තාම ඇති. ඊට වඩා දේවල් වලට යන්න එපා. ඒ ගියයින් පස්සේ අන්තිමට වෙන්නේ වැඩක් නැති දෙයක් තමයි සිද්ධ වෙන්නේ. ඕවා පස්සෙන් ගියයින් පස්සේ. ඒක නිසා එකම දේ අවශ්‍ය දේ කරගෙන ඕගොල්ලන්ගේ ජීවිතය අලුත් දිගට යන්න. ඔව් තවත් කාරණාවක් තිබෙනවා ගුරුතුමනි. දැන් සමහර බලිතෝයිල් නැත්නම් තොවිල් පෙවිල් වැඩ කටයුතු කරනවා. දැන් නිවෙස් වල ඉන්න ඔය අමනුෂ්‍ය අදෘශ්‍යමාන බලවේගات එක්ක ඉන්න සමහර විටක අපි දන්නවා මේ මලගිය ඥාතීන් කියනවා නැත්නම් අමනුෂ්‍ය වේසෙන් ඉන්න උදවිය කියනවා. දැන් මේ උදවිය මේ බන්ධනය කරන සමහර අය
බන්ධනය කරලා මේ කනත්තකට කොහේ හරි ගිහිලා දාන නැත්නම් බෝතලයකට හිර කරනවා. මේ හිර කිරීම තුළ ඔවුන්ගේ ඉදිරියේදී ආත්මයක් ලබන්න තිබෙන තත්ත්වය නැති වෙලා යනවද? සහ මේක නිසියාකාරව බන්ධනය නොවි හදිසියකට මේ බෝතලේ බිඳෙනවා. මේ බලලපු තැනින් එළියට ආවොත් නැවත අර මිනිස්සුන්ට වෙලා කරදර කරන්නට ඉඩ හැකියාව තියෙනවද? අනිවාර්යයෙන්ම සුරජ් ඒක අපි කතා කියන කතාව හරියටම හරි. මොකද අපි කරන ක්‍රමවේද දෙකක් තියෙනවා. එකක් තමයි අපි බන්ධනය කරලා හිර කරලා බෝධියකට බාර කරනවා කියන කතන්දරේ. හරි. ඒ කියන්නේ මලයක් එක්ක හරි ප්‍රේතෙක් හරි භූතෙක් හරි. ඒකෙදි තියෙනවා ප්‍රේතාත්ම බන්ධනය කරන්න එපා කියලා. මල පෙරීතෝ වැඩ බන්ධනය කරපුවම සුරජ් අපිට වැඩ නැතු වෙනවා. අපිට කැඳ නැතු වෙනවා කියලා කියන්නේ. ඒ වගේ තියෙනවා. එහෙම දෙයක් තියෙනවා. දැන් ඇත්තටම ගත්තොත් සුරජ් මම සාමාන්‍යයෙන් ඔය දෙක කරන්නේ නැහැ. මම කරන්නේ එකම දේ මම ඉනා කරනවා. ඉනා කරනවා කියලා කියන්නේ යාළු කරනවා. එයාට යන්න ඕන තැනකට නැත්නම් දෙවියන්ගේ පින් ගන්න පුළුවන් තැනකට මම එයාව බාර කරනවා. බන්ධනය කරන එකයි බාර කරන එකයි දෙකක්. දැන් බන්ධනයක් කරලා අපි කියමු මිනිවලක් ඇතුලේ දාලා එහෙමත් නැත්නම් කොන්ක්‍රීට් දාලා මුහුදේ දානවා කොන්ක්‍රීට් කරනවා මේ වගේ දේවල් අපි අහලා තියෙනවා. දැන් එහෙම බන්ධනය කරපු පිරිසක් බන්ධනය කරලා තියෙනකොට තව කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක අවුරුදු ගානකට කලින් කරපු බන්ධනයක් අනේ පව් මේගොල්ලන්ව නිදහස් කරන්න ඕනේ. ඒක තමයි මම කිව්වේ. එහෙම නිදහස් කරන්නට හැකියාවක් තිබුණාද අර වගේ මොහොතක දැන් කපලයින් කරන්න පුළුවන් ක්‍රමවේද ඔයකේ සුරාජ් මේක මන්තරයකින් වැඩ 108ක් ගන්න පුළුවන් කියලා දෙනවා. අඩුම. එවැනි කැපීමක් කරපු අවස්ථාවක නැවතත් අර ආත්ම වලට ඇවිල්ලා මේ ඉන්න උදේට හානි කරන්න පුළුවන්. ඒතර පුළුවන්. අනිවාර්යයෙන්ම ඒ බන්ධනෙන් නිදහස් වෙච්චාම ඇවිල්ලා පලි ගන්නවා. ඒ වගේ ඒ යාව හිර කරානේ. දැන් අර කියන්නේ මාව වැරදි දෙයකට හිරේ ගත්තාම මං එළියට ආවෙන් පස්සේ දෙනවා රිටර්න් එක වගේ තමයි. ඒ භූතයන්ගෙත් තියෙන්නේ ඒ ටිකම තමයි. ඔය භූතයෝ කියලා කියන්නේ තියෙන ජීවත් වෙලා හිටියේ මිනිස්සුනේ. එතකොට ඒගොල්ලෝ භූතය ආත්ම වෙන්න පුළුවන්, බාහිර ආත්ම වෙන්න පුළුවන්, යක්ෂ ආත්ම වෙන්න පුළුවන්, පෙරේත ආත්ම වෙන්න පුළුවන්. ඒ මොන ආත්මේ වුණත් සුරාජ් එකම දේ ඒගොල්ලොත් අර ඔය ජීවිතේ ගත කරපු මිනිස්සු. ඉතින් එතකොට මම කරන ක්‍රමය වෙනස් කියලා කිව්වේ මං ඉනා කරන්නේ. ඉනා කරනවා යාළු කරලා ඒගොල්ලන්ව හොඳ තැනකට දානවා. එතකොට ඒගොල්ලන්ට පින් අරගෙන ඒගොල්ලෝ පින් අනුමෝදන් කරගෙන හොඳින් ඉන්න. ඒ බන්ධනේ ලිහුණත් එයා ඇවිල්ලා අරයට කරදර කරන්නේ නැහැ. මං අත්දැකීමෙන් කියන්නේ. ඊළඟට ඔයා කිව්ව කතාවේ දැන් ඥාති බලවේග තියෙනවනේ. දැන් සමහරක් වෙලාවට එක එක නෝනලට එනවා දිස්ටි. ඔය දිස්ටියහම වෙන දෙකක් තියෙනවා. එකක් තමයි පවුල කැඩෙනවම තමයි. මගේ අත්දැකීමෙන් මම කියන්නේ ඒ දිස්ටියාව. හැබැයි එහෙම දිස්ටියක් ආව කෙනෙක්ගෙන් පවුල නොකැඩී ඉන්න තැන තියෙනවා. ඒ තියෙන්නේ ගොඩක් දුරට එයාගේ පිරිමියා එහෙම නැත්නම් එයාගේ ස්වාමියා ගුරුකම් කරන කෙනෙක් නම් ඒ පවුල කැඩෙන්නේ නැහැ. හේතුව තමයි අර එන ඥාති බලවේගයට එයාව කන්ට්‍රෝල් කරගන්න පුළුවන් නම් විතරයි. බැරුව ගියොත් අනිවාර්යෙන් පවුල කැඩෙන එක කැඩෙනවම තමයි. ඊළඟට වෙන්නේ දැන් ඊළඟට තව ප්‍රශ්නයක් එනවනේ නෑ ඕවා අපි ගන්නෙ නෑ අම්මෝ මට ඔය වරන් එපා මට ඔය නටන්න බෑ දඟලන්න බෑ. ඊට පස්සේ ආව ලෙඩ කරනවා. මාගාවට අන්නන්ත ඇවිල්ලා තියෙනවා. එහෙම වරමක් ගන්න තියෙන කෙනෙක්ට වරම අනිවාර්යයෙන්ම ගත යුතුමද? අනිවාර්යෙන් ගන්න ඕනේ. ඒ කියන්නේ මෙහෙමයි. අනිවාර්යෙන් නොගත්තයි කියලා කිසි ගැටලුවක් නැහැ. ලෙඩ කරනවා, ප්‍රශ්න ඇති කරනවා. එතකොට මිනිහට මිනිස්සයව එපා වෙන්න දේවල් කරන මාන ප්‍රශ්නේ කියන්න බෑ සුරාජ්‍යයේ. එක එක්කෙනාට එක එක විදිහ. එහෙම වරමක් ලැබෙන්න තියෙනවා කියලා දැනෙන්නේ කොහොමද? දැනගන්නේ කොහොමද? ගොඩක් දුරට සුරාජ් වරමක් ලැබෙනකොට ඔය පන්සල් වලට පල්ලි වලට ගියාම ඇඟ සීතල වෙනවා, ඇඟ දනවා, නිකන් බෙවුලනවා, සීතලේ වගේ හැදෙනවා, නිකන් කැරකිල්ල වගේ එනවා. නිකන් එයාව නිකන් අර මත් වෙනවා වගේ වෙනවා. එක එක්කෙනාට එක එක විදිහයි. ඊට පස්සේ ගොඩක් දුරට ඊයේත් එක්කම වෙන ඊළඟ කාරණාව තමයි මේ පෞල් කැඩෙන්න. ඔය නෝනාට අර ඒගොල්ලෝ දෙන්නගේ අතර තියෙන කම්බුසෙවි සම්බන්ධතා අඩු කරනවා. ඒ කියන්නේ අර ගෑනු කෙනාට ඒව එපා කරනවා. ඒකේ හේතුව තමයි සුරාජ් ඒ එන ඥාතියා කැමති නෑ පිරිමියා ඉහළට එනකොට. ඒ කියන්නේ ඇඟ උඩට එනකොට කැමති නෑ කියලා කියනවා මම. ඒ වගේ ප්‍රශ්නයක් ඇති වෙනවා එතන. එතකොට අර ගෑනු කෙනාව යට වෙනකොට මේ ඉන්න ඥාතිය කැමති නැති වෙනවා. සමහරක් වෙලාවට ඥාතියා පිරිමියෙක් වුණොත් අපි හිතමු අපි නිකන් කියමුකෝ මේ පිරිමි ඥාතියෙක් ගෑණියෙක් කෙනට මේ වරමට එනවා කියලා. අර පිරිමියා ළඟට එන්න දෙන්නේ නැහැ. මම කියන්නේ අත්දැකීමෙන් මේ දේවල් වෙලා තියෙන දේවල්. ඉතින් ඊට පස්සේ ඉතින් ගෙදර වලිනේ සුරාජ්‍යෝවා. මොකද සාමාන්‍යයෙන් අඹුසැමි සම්බන්ධකම් මිනිස්සුන්ගේ තියෙනවනේ. ඒතකොට ඒව නැතුව ගිය ගමන් ඉතින් අර මිනිස්සුන්ට මේ ගෑනු කෙනා එපා වෙනවා.
ඒ වගේ පවුල් කැඩිච්ච අනන්ත තියෙනවා මාගාවට ඇවිල්ලා. එතකොට සුරාජ්ජි ඒකෙදි ඔප්ෂන් දෙකයි මම අර කිව්වා වගේ. ඉතින් ඒවා තේරුම් අරන් ජීවත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒක අයින් කරන්න. හැබැයි අයින් කරන්න ගියා කියලා කියන්නේ ලෝක වහක් තමයි වෙන්නේ. ඒවලත් ලොකු ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් මේ දේවල් ඔක්කොම බැලන්ස් කරන් මේ গুপ্ত විද්‍යාව කියන්නේ සුරාජ් හෙන අර දෙලිපියෙන් කිරි කනවා වගේ එකක් දැනගනම ගන්න ඕනේ. මේක දෙලිපියක් කියලා දැනගන. ඉතින් ඒකයි අනිත් එක පළපුරුද්දයි සුරාජ්. මොකද ගිය සතියේ ඉස්සෙල්ල සතියේක මේ දුවෙක් ආව මාගාවට. වයසේදී මම හිතන්නේ අවුරුදු 15ක් නැත්නම් 16ක් විතර. ඇවිල්ලා මේ ළමයා ඇවිල්ලා දිස්තියක් තියනවා කියලා ආවේ. මම ඔහොමද ගන්න පුතේ කියලා ගොයින්ද ගත්තා. ඉතින් හරි හොඳයි. අත්‍තරම අපි කියන දේ. ඊට පස්සේ ටිකක් වෙලා ඇවිල්ලා මම කෝ ඔක්කොටම එළියට යන්න කියලා දරුවේ. මම කෝ පුතේ ඔයාට මට පේන විදිහ මම සාමාන්‍ය සුරාජ් අම්මලා තාත්තලා ඉන්නකොට මම ටක් ගාලා දකුණු අත අල්ලනවා. අල්ලන ඊට පස්සේ මම කෝ පුතේ ඔයාට එහෙම මුකුත් අමාරුවක් නැහැ. මොකක් වගේ වෙන ප්‍රශ්නයක් වගේ ඔළුවේ තියෙන මේක මේ මට විසඳන්න පුළුවන් දෙමේ මානසික ප්‍රශ්නයක් ඔයාට තියෙන්නේ කියලා. බලපුවම සුරාජ් එයාගේ බාප්පා කෙනෙක් මෙයාව දූෂණය කරන්න try කරනවා. මේ දරුවව. හරි. මේ දරුවා කියනවා මට ඒ ගෙදර ඉන්න බෑ කියලා. දැන් ගැටලුව ඒ කියන මාමා තමයි මේකට කණ්ඩ බොණ්ඩ සියලු දේවල් දෙන්නේ. හරි. එතකොට ලොකු ප්‍රශ්නයක් නේ එතන. දැන් මේ දරුවට ඒ ප්‍රශ්නේ විසඳන්නත් ඕනේ. කණ්ඩ බොණ්ඩ දෙන එක විසඳන්නත් ඕනේ. මේ දරුවා ඒක අම්මට තාත්තට කියන බයයි. සුරාජ් ඒක මහා ප්‍රශ්නයක් නේ ඒක. මේ දරුවා ඒ තන හිර වෙලා ඉන්නේ. දරුවා බොරුවට දිස්ටි වගේ වෙනවා අරවා වෙනවා මේවා වෙනවා එන්න ප්‍රශ්න. ඊට පස්සේ මම කෝ පුතේ වාට එහෙම ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ කෝ අනේ මේ කුරුතුමා මම ඇත්තටම මම මේවට හරි බයයි. මෙන්න මේ හේතුව නිසා තමයි මේ. ඉතින් ඔය ඉතින් ඒ වගේ දේවලුත් සුරාජ් ඔය අස්සේ එනවා අපිට. ඉතින් අපි කොඩි වෙන කැපුවා නම් මොකද වෙන්නේ දරුවට? ඉතින් සුරාජ් මේ গুপ্ত විද්‍යාව කියන එක හරි අමාරුම සහ අමුතුම જાතිය දෙයක්. ඉතින් ඒක නිසා අන්තිමට ඒ දරුවට මම ඉස්සරේ ඒගොල්ලෝ අම්මලා තාත්තලාට පැහැදිලි කරලා මම කිව්වා මෙන්න මෙයාට මේ ප්‍රශ්නයක් තියෙන්නේ. මේ ප්‍රශ්න නිසා තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. ඒක නිසා මේකට විසඳුමක් ඕගොල්ලෝ හොයාගන්න. ඒ විසඳුම හොයාගත්ත දවසට මේ දරුවාගේ අසනීපය හොඳ වෙයි. එහෙම නැතුව මට ගුරුකම් කරලාවත් බොරුකම් කරලාවත් මේ දේවල් කරන්න බෑ කියලා කිව්වා. ඉතින් අන්තිමට ඒගොල්ලෝ ඒක තේරුම් ගත්තා. මොකද හේතුව ඒගොල්ලන්ට අන්තිමට හිතාගන්න බැරි තැනකටනේ මම ගෙනාවේ. මොකද ඒගොල්ලෝ හිතන්නේම නැති සහ මේකේ එහෙම දෙයක් වෙයි කියලා ජීවිතේවත් හිතන්න නැති තැනකට තමයි අන්තිමට ආවේ ඒක. ඔව්. ඉතින් ඒ ඊපස්සේ හැබැයි අම්මට පොඩ්ඩක් තේරලා තියෙන එහෙම දෙයක් කියලා. හැබැයි අම්මා ඒක පිළිගත්තේ නැහැ. මොකද එයාගේ මල්ලි. අම්මගේ මල්ලි මේ. ඉතින් ලොකු ප්‍රශ්න ගොඩක්. ඉතින් සුරාජ් ඔයාගේ ගැටලුත් අපි ගාවට එනවා. අම්මත් අපහසුතාවයටපත් වෙන අවස්ථාව. ඒ ඉතින් ලොකු ප්‍රශ්න ගොඩක් වුණා. ඉතින් ඊට පස්සේ මේ අන්තිමට එකම දේ ඒ දුව ගිහිල්ලා ගවලු මට වෙන්න ඕනේ දේ රාගම ගුරුතුමා කරලා දුන්නා මට කිව්වලු. කිව්වෙන් පස්සේ මල්ලි බය වුණාලු. මොකද බලන් ගියාම එයා මීට අවුරුදු ගානකට ඉස්සෙල්ලා මාගාවට ඇවිල්ලා තියෙනවා. මම වැඩක් කරලා දීලා තියෙනවා. මාමට සුරාජ් ඔයාගේම සිදුවීමක් වුණා මීට අවුරුදු 15කට විතර ඉස්සෙල්ලා. එක මහත්මයෙක් ආව ශාස්ත්‍රයක් අහන්න. ඇවිල්ලා පන්රු ඒ දවස්වල මට මතකයි රුපියල් 2000යි මම හය කරේ පන්රු තියලා කරනවා. ඉස්සේ මං කව මෙන්න මේ වගේ දෙයකට ඇවිල්ලා තියෙන්නේ. වා කෙනෙක් කෙනා බලාපොරොත්තු වෙලා තියෙනවා. ඔව් හරි. මෙහෙමයි මම කෝ කෙනාගෙන මට පෙන්වන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ විදිය ඉතින් කිව්වහම ඉතින් ඔක්කොම ඉවරලා මේ ගුරුතුමා මම පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද කියලා. මම කෝ පුළුවන් කියනවා. ගුරුතුමා වශීගුරුකම් කරනවාද? හැබැයි සුරාජ් ඒ කාලේ මම සාමාන්‍යයෙන් වශීගුරුකම් ආවොත් එකක් දෙකක් කරනවා. මම කෝ වශීගුරුකම් කරනවා. හැබැයි ඒක මට හරි කියලා දැනුණත් විතරයි කියලා. ඒ පාර කිව්වා මට සල්ලි ප්‍රශ්නයක් නැහැ. මට ගුරුකම කරගන්න ඕනේ. මං කෝ ඔයා ලක්ෂ ගණනක් දුන්නත් මට ඒක සැටිස් නැත්තම් මං කරන්නේ නැහැ. ඒ වගේ හැටි. නෑ එහෙම කරන්න එපා ගුරුතුමා ඕනෙම කෙනෙක්ට සල්ලි ඕනේ. මං කෝ ඕනෙම කෙනෙක්ට සල්ලි ඕනේ ඒක හරි. මම ගුරුකම් කරන්නේ මට සැටිස් නම් විතරයි කියලා. මං කෝ හරි කාටද කරන්න කියලා කියන්න ඕගියෝ. සුරාජ් හිතන්නේ කාට වගේ කෙනෙක්ට කරයිද කියලා. තාමාගේ කෙනෙක්ට. එයාගේ පුතාගේ නෝනට ලේලිට
මේ මාමණ්ඩි මම කිව්ව කරුණා කරලා ඔබතුමා එළියට යන්න කියලා. රජින මට මාර කේන්ති දැන්. යාගේ වයසක කෙනෙක්ට නම් කමන්න තමුන්ගේ පුතාගේ නෝනට ගුරුකම් කරන්න ගන්නක මාගාවට එනවා කියලා කියන මට යකාම නැගලා වශී ගුරුකම. හරිද? මොකද හේතුව යාගේ පුතා රටලු ඉන්නේ. ඒක මං කොහොම මහත්තයා කරුණා කරලා යන්න එළියට කියලා. පළවෙනි පාර කිව්වේ නැහැ. කිව්වම කුණුහරුප දෙකක් කියලාම සුද්ධ සිංහලෙන් ඇදලා දැම්ම එළියට මම. එළියට දාලා මම වැඩ කරෙන්නේ නැහැ. මම එළිය ගෙදර ගියා සොරයි. මගේ ඔෆිස් එක තියෙන්නේ මෙහා පැත්තේ. මගේ දේවල් තියෙන්නේ මෙහා පැත්තේ. ගේ තියෙන්නේ එහා පැත්තේ. මම පැය භාගයකට මට ඒ තරම් කේන්ති සුරාජ්. මට වැඩ කරගන්න බෑ කියන්නේ. ඒ කේන්තිය. ඉතින් ටිකක් වෙලා ආවන් පස්සේ ආවම ඒතර හිටපු කට්ටිය මේ මගෙන් ඇහුවා "ඒ ගුරුතුමා මොකක්ද උනේ" කියලා. මං කිව්වා "මට මේ වගේ දෙයක් වුණා." "අනේ ගුරුතුමා කියන්න අපිනේ ගහන්නේ" කියලා. ඇත්තටම සුරාජ් මේ කෙල්ලෙක්ට මේක තමුන්ගේ දරුවගේ තමුන්ගේ මේ ලේලිනේ වෙන්නේ. ඒකට ලේලිට ගුරුකම් කරන තරට අපි ඒ තරම් පහත් වෙන්න සල්ලි වලට පහත් වෙන්න එහෙම බෑ සුරාජ් අපිට. ඉතින් මොකද හේතුව මේ මොකද අපේ අම්මලා තාත්තලා අපිව හදලා තියෙන විදිහක් තියෙනවා. ඊළඟට සල්ලිම නෙමේ ජීවිතේ. ඉතින් ඒ වගේ මිනිස්සුත් මේ රටේ ඉන්නවා. මට ඒ වගේ 4-5ක් ඇවිල්ලා තියෙනවා. ඒ කෝල් කරපුවක් තියෙනවා. ඊට අමතරව මම කිව්වේ මේ මට මගේ ඉස්සරහට ආව එකක් ඔය. ඉතින් ඒකින්ද සුරාජ් එකම දේ නැන්දම්මලා මාමණ්ඩිලා කියන චරිතත් එක්ක හරි කල්පනාවෙන් ගනුදෙනු කරන්න ඕනේ. හැමෝම හොඳ නැහැ කියන්නෙත් නැහැ. හැමෝම හොඳයි කියන්නෙත් නැහැ සුරාජ්. මම මේ වශී ගුරුකම් ගැන කතා කරද්දි කිව්වේ ඒකට මේ ඔය වගේ ඒක තමයි මොකද සුරාජ් අපිට මේ වැඩසටහන එක දිගට සාමාන්‍ය දවස් 3-4ක් කතා කරන්න දේවල් අපි ගාව තියෙනවා. වෙච්ච දේවල් මම පරිප්පු කාපුවා. අන්තික අපේ ජනතාවට අපේ අහගෙන ඉන්න උදවියට හොඳ අත්දැකීමක් මේ දේවල් හරහා තුලින් ලැබෙන උන්ගේ ජීවිතවලට. මොකද සුරාජ් අපි මම මේ කියන්නේ මගේ අත්දැකීම. මම කවදාක්වත් කියන්නේ අනිත් මිනිහෙක් කරපු දෙයක්වත් කියපු දෙයක්වත්. මොකද මම අවුරුදු 5 ඉඳලා ගුරුකම් ශාස්ත්‍රයත් එක්ක හැප්පිලා සමහරක් වෙලාවට මෙයා මේ ඇඟ ඇතුලේ කටුවලක් දැන් සෙට් වෙලා මේ ගුරුකම් කියන්නේ. ඒ තරම් දැනෙනවා. ඉතින් ඒත් එක්කම සුරාජ් මම නවීන තාක්ෂණයේ දේවල් ගැන කියවනවා. කරලා බලනවා. අත්දැකීම් කරනවා. ඒවා කොහොමද හැම වෙලාවෙම මම බලන්නේ ඒකයි. මේ වගේ දෙයක් කොහොමද අපේ මිනිස්සුන්ට මම හදලා දෙන්නේ? මේ වගේ තැනකට ගෙනියන්නේ කොහොමද? මේ ගුරුකම් ශාස්ත්‍රය කියන එක තැනකට ගේන්නේ කොහොමද? අර එදා වගේ වට්ටිවල පෙට්ටිවල ගොක්කොල ගහගෙන මතුරලා ඒ තැනින් අපි අයින් වෙලා නවීන තාක්ෂණයට මේක ගේන්නේ කොහොමද කියන එක තමයි මගේ ටාගට් එක. හැමදාම සුරාජ් මොන හරි දෙයක් කළොත් මම දැන් තව යන්ත්‍ර වගේක් හදාගෙන යනවා. දැන් ඒව හදලා ඉවරයි. ඒ යන්ත්‍රත් මම හදලා අත්දැකීමෙන් බලලා ඒවල සාර්ථක තියෙනවා නම් තමයි මම කාට හරි දෙන්නේ. ඉතින් හැම වෙලාවෙම මම බලන්නේ මේ දේවල් කොහොමද මිනිස්සුන්ට මේක අර ලොකු ගඟක් යන එකකින් අතුරු පාරවල් හදලා දෙන්නේ කොහොමද කියන එක තමයි මම හැම වෙලාවෙම බලන්නේ. මොකද මේ විශ්යත් එක්ක ගනුදෙනු කරනකොට සුරාජ් මේක ලේසි වැඩක් නෙමෙයි. අපි ගත්තොත් රේකීය පැත්ත. එහෙම නැත්නම් ඒ රේකීය ප්‍රතිකාර. ඒ කියන්නේ විශ්ව ශක්තිය. ඒ දේවල් ඔක්කොම එකතු කරලා තමයි අපි වැඩ කරන්නේ. දැන් ජ්‍යොතිෂයේදී අහුවෙන්නේ නැති දේවල් গুপ্ত විද්‍යාවේදී අනන්ත අප්‍රමාණ අහුවෙනවා. සුරාජ් අපිට වාගේ හඳහන දීලා කියන්න මගේ ජීවිතේ. අනේ මේ කාලේ මාර හොඳයිනේ. ඔයාට දැන් ਸਰව ප්‍රකාරයෙන් හරියන කාලය. බලපුවම ගෙදර ලුණු වැටයක් නැහැ, සීනි වැටයක් නැහැ. සුරාජ් ගෙදර කොඩි විනය අහුවෙන්නේ අරකට. ඒක බලන්න නම් එයාට විශ්ව ශක්තිය හරි গুপ্ত ශක්තිය හරි තියෙන කෙනෙක් වුණාම තමයි එයාට gedara දෝෂයක් තියෙනවා කියලා එයා කියනවා අපල මෙන්න මේ විදිහේ ඒවාට තියෙන්නේ. හැබැයි මහත්තයෝ ඔයාට අපල මෙච්චර තිබුණා මේ කාලේ ඔයාට හොඳ වුණාට මෙන්න මේ වගේ තරම් gedara අඳුරු ලපයක් මට පෙන්වනවා. ඇත්තටම ජ්‍යොතිෂයන්ව ඔහුට හොඳ කාලයක් වෙන්න පුළුවන්. හැබැයි gedara තියෙන දෝෂෙත් ජ්‍යොතිෂ්‍යම ගැනට අහුවෙන්නේ. ඒක වැහිලා තියෙන්නේ. ගොඩක් දුරට ඒ කොඩි වින කරන ඒගොල්ලන්ට පෙන්නන්න හරියට අනිත් සමහරක් වෙලාවට කොඩි විනයක් තියෙනකොට සුරාජ් මේ ශාස්ත්‍රයක් බලන්න යන්න අපල උපද්දව වලට දේවල් කරන්න යන්න හිතෙන්නේ නැහැ. අයි අර gedara තියෙන එකෙන් තාලා මිරිකලා මිනිහා විනාශ කරලා තියෙන්නේ. එහෙම තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒවත් එක්ක සුරාජ් මේ ජීවිත ගත කරන එක සහ මේවත් එක්ක ගනුදෙනු කරන එක ලේසි නෑ. ඇත්තටම ගුරුතුමනි දැන් මේ ජ්‍යොතිෂය දැන් අපි දෙයක් වුණාම කරදරයක් වුණාම ගෙදර මොකක් හරි
පුංචි දෙයක් වුණාම ඉක්මනටම යන්නේ මේ හඳහන අරගෙන හඳහනෙන් බලාගෙන ඉන්න. හැබැයි ඔබ ඔය කියන විදිහට හඳහනට අහු නොවෙන බොහෝ දේ গুপ্ত විද්‍යාවට අහු වෙනවා. දැන් මේ গুপ্ত විද්‍යාවට අහු වෙන තැනට අපි ගිහිල්ලා මේක නිසි පිළියමක් කරගන්න ඕනේ කියලා කෙනෙකුට හිතෙන්නේ කොහොමද? මේ gedara දෝෂේ හඳුනාගන්නේ කොහොමද මෙතනට යන්න ඕනේ කියලා? සුරාජ් මෙහෙම දෙයක් තියෙනෝනේ. දැන් ඇත්තටම ඉස්සර ගන්නකෝ ඉස්සර වෙද මහතුරු ගත්තොත් වෙදකම හෙදකම ගුරුකම නක්ෂත්‍ර මේ සෙට් එකම දන්නවනේ. දැන් අපි දන්නවද ඒවා? නෑ. දැන් වෙද මහතුරු එහෙම දන්නවද? එහෙම දන්නේ. ඔව්. දැන් දන්නේ වෙදකම් කරන කෙනා වෙදකම් කරනවා, ගුරුකම් කරන කෙනා ගුරුකම් කරනවා. ඊට අමතරව සමහරක් ඒගොල්ලෝ ජ්‍යොතිෂ්‍ය කරන්න කට්ටිය රේකීයගේ ඒවා කරනවා, යන්ත්‍ර දානවා කියලා කරනවා. ඔය කාවාරි ගෙන්නගෙන එහෙම නෙමෙයි සුරාජ්. මම කිසිම විදියකින් හඳහන් බලන්න දන්නේ නැහැ. මම බලන්න යන්නෙත් නැහැ. ඒ දන්නේ නැති දේ මොකද? මට හඳහනට වැඩි ෂුවර් S2 පියාගත්තාම උප්පත්තිය ඉඳලම ගියාගෙන කියන්නේ යන්න මට හැකියාව තියෙනවා. ඉතින් ඒක නිසා මට ඒකට අහු වෙනවා. ඒකට දැන් එයාගේ අපලත් අහු වෙනවා. ගෙදර තියෙන දෝෂත් අහු වෙනවා. කරන්න ඕන දේත් අහනවා. කරන්න ඕන නැති දේත් කියනවා. කරලා තියෙනවා නම් ඒකත් කියනවා. ඉතින් ඒ ටික මට ඇති. නොපෙනුණු සැඟවුණු සියලු දේවල් ටික මේ গুপ্ত විද්‍යාවේ එළියට ගන්නට පුළුවන්. අනිවාර්යයෙන් සුරාජ් මම අඳුන බැලුවේ අවුරුදු 5ේදී. හරි. එතකොට ඒ අඳුන ප්‍රැක්ටිස් කරලා මට දැන් S2 වහපුවම ඒ තරට යන්න පුළුවන් වෙන මම දැන් හදාගෙන තියෙනවා. මේක නැති වෙනවා මම මැරෙන්න දින 7කට ඉස්සෙල්ලා. ඒක තියෙන්නේ තව අවුරුදු මට මතක හැටියට අවුරුදු 30 ගණක් තියෙනවා. මට මතක නැහැ 78 න් කොහෙද මම මැරෙන්න තියෙන්නේ. මට වයස. මට අවුරුදු 42 න් මැරෙන්න තිබ්බා. ඒක පැන්නා. ආයෙ තියෙන 78යි. 77න් හරි 78න් හරි. ඉතින් ඊට දින 7කට විතර ඉස්සෙල්ලා ඇස් වෙනවා. ඉතින් ඒ වෙනකොට ඉතින් ඒ ඇතිනේ ජීවත් වුණා. ඒ කියන්නේ ඔබ ඔබේ ජීවිතේ මරණ දවසක් දැනන් ඉඳලා. එහෙම ඕනම කෙනෙකුට කියන්න හැකියාවක් තියෙනවා. මෙහෙමයි සුරාජ් ඉස්සෙල්ලා මම මං ගැන දැනගන්න නැතුව මං කොහොමද අනිත් මිනිස්සු ගැන කියන්නේ? මගේ ජීවිතයේ සුරාජ් ලබන අවුරුද්දේ අධික විදේශගත වීම තියෙන කාලයක්. ඒ වගේම මගේ ජාත්‍යන්තර මට්ටමේ මගේ ව්‍යාපාර ආරම්භන කාලයක් ලබන අවුරුද්ද කියන්නේ. එතකොට ලංකාවෙත් මගේ ලොකු ව්‍යාපාර ටිකක් හැදෙනවා. ඉතින් ඒ දේවල් මම දන්නවා සුරාජ්. මම දැනගෙන තමයි වැඩ කරන්නේ. මේ গুপ্ত විද්‍යාව කියන්නේ මගේ ජොබ් එකක් නෙමෙයි. මේක මිනිසුන්ව සෙතසලසන පැය දෙකක කාලයක් විතරයි මම කරන්නේ. මට තව ව්‍යාපාර තියෙනවා. හැබැයි සුරාජ් මම මේ ව්‍යාපාර දියුණු කරගෙන තමයි මම තන හදාගෙන තියෙන්නේ. එහෙම නැතුව මේ ගුරුකම් කරලා මම ජීවත් වෙන්නේ නැහැ. මගේ ව්‍යාපාර ගොඩක් තියෙනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් ඔබ දැක්කාමත් මේ සමහර විටක මේ සුදු රෙද්දක් එහෙම ඇඳලා රතු කබායක් එහෙම නැත්තම් පටියක් එහෙම ඇඟට පළඳගෙනද මේ රාගම ගුරුතුමන් VFM ඇතුළට එන්නේ කියලා. දැන් මට හරිම සරලයි ඔබ දැක්කාම ඔබ රතෙන් ඇවිල්ලා බහින ඔබ මේ බොහොම ඩෙනිම් කලිසමක් එහෙම ඇඳලා නෑ ටී-ෂර්ට් එකක් ඇඳගෙන මේ බොහොම සරලව චාම්ම ඉන්න ඔබේ අසපුවට ගියත් ඒ දේ පේනවා. සහ එන උදවිය වුණත් ඔබේ අසපුවේ ක්‍රියා කරන විදිය ඒ සහ බොහොම සරල සහ මේ හැබැයි අවශ්‍ය කෙනාට අවශ්‍ය දේ හරියටම නිවැරදිවම දෙන්න රාගම ගුරු අසපුවට ආවහම ඕන කෙනෙකුට ඒ දේ ලබා ගැනීම හැකියාව තිබෙනවා. මේ මෙන්න මේකනේ වැදගත් වෙන්නේ. අපි නිවැරදි දේ දෙනවාද? මේ කියන යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍ර දන්න උදවිය ගාවට ගිහිල්ලා මිනිස්සු රැවටෙනවා, නොමග යනවා, ගිහිල්ලා ලක්ෂ ගණන් වැය කරනවා, මුදල් හරියට නාස්ති කරගන්නවා. හැබැයි මේ නිවැරදි දේ ලැබෙන්නේ නැහැ. දැන් අර ඔබ කිව්වා වගේ කොඩිවිනේ තියෙනවා, කොඩිවිනේ කපන විදිය හොයාගන්න විදියක් නැහැ. හැබැයි මේක හරි විදිහට গুপ্ত ශාස්ත්‍ර විද්‍යාව දන්න කෙනෙක් ගාවට ගියොත් දැන් ඔබ විශේෂයෙන්ම නවීන තාක්ෂණයත් එක්ක WhatsApp, Viber මේ වගේ තාක්ෂණය භාවිත කරමිනුත් බොහෝ උදවියට පිළිසරණ වෙනවා. ඉතින් ඒ නිසාම මේ গুপ্ত විද්‍යාව ඔබ කරන්නේ ටිකක් වෙනස් විදිහකට. සුරාජ් මෙහෙමයි. අපි අර මම හැම වෙලාවෙම නවීන දේවල් එකතු කරන්නේ අපි මිනිස්සුන්ට ලේසි වෙන්නනේ. දැන් සුරාජ් සමහරක් තැන් තියෙනවා උදේ 4ට විතර ගිහිල්ලා රෑ 12 වෙනකන් ඉන්න එපා වෙනවනේ. පොලිමේ ඉන්න ඕනේ. පිස්සු මිනිස්සුන්ට වැඩ නැද්ද? මට නම් ඇත්තට විනාඩි 5ක් යන මාර වටිනවා. පාන්දර ගියාම තමන්ගේ වෙලාව ආවහම ආපු කාරණේ මතක නැහැ. ඒ තරම නිදිමත වැඩි වෙනවා. මුකුත් මගේ එකට මම කියලා දෙන්නේ උදේ 8න් ඉස්සෙල්ලා එන්න. ඒ එන ඔක්කොටම නම්බර්ස් දෙනවා 10ද 20ද 25ද 50ද ඒ ඔක්කොටම දවසට කියලා ඉවර කරනවා. හැබැයි 8න් පස්සේ මේගොල්ලන්ට
නෑ සුරාජ් ඉතින් ඉන්නේ නැති මට රෑ දෙක විතර වෙනකම් වැඩ කරන්න වෙනවනේ. අන්තික බොහොම ඉක්මනට ඔබේ ඒ කාර්යයන් මම මාගාවට ආවගමන් සුරාජ් අවශ්‍ය කාරණයක් කිව්වා තව මොනවද දැනගන්න තියෙනවද කියලා ඇහුවා. ඒගොල්ලන්ට අවශ්‍ය කාරණාව කිව්වෙන් පස්සේ ආව එකයි කෑව එකයි බිව් එකයි ඊයේ කාපු එකයි වැඩක් නැහැ. ඒගොල්ලන්ට අවශ්‍ය කාරණා ටික කිව්වා. පැහැදිලිව මේ ටික ඉවර කරලා දෙයියනේ කියලා යන්න කිව්වා. මං ආයේ මාගේ වැඩ කරගත්තාන් පස්සේ මාගාවට ආයේ එන්නම එපා කියලා කියන්නේ. මොකද හේතුව වැඩේ හරියන්නේ නැත්තම් දෙපාරක් මාව හම්බෙන්න පුළුවන්. ඉතින් එතනින් එහාට ඉවරයි. මොකද සුරාජ් හැමදාම මිනිස්සුන් ගෙන්නගෙන පූජා තියන්න අවුරුද්දේ පළවෙනිදට පූජාවයි අර හවසට පූජාවයි ඒව මාගාව නැහැ. වැඩක් කරගත්තාන් පස්සේ ආයේ දොස් මේවනේ අසනීපෙන්න දුස්තර හොයාගෙන යන්නේ. ආයේ මේ ගෙදර නිකන් ඉන්නකොට දුස්තරලා හොයාගෙන එන්න ඕනේ නැහැ. එන්න එපා පලාතක මාගාවට. මං හිම්මෝයි කියන්නේ. මොකද සුරාජ් එහෙම ආවොත් මට වැඩක් කරන්න බෑ කතා කර කර ඉන්න තමයි වෙන්නේ. මොකද ඒ තරම් මොකද මම බය නැතුව කියනවා මේ දැන් ඉන්න ෆීල්ඩ් එකේ ඉන්න গুপ্ত විද්‍යාව ඔක්කොටම ඉස්සෙල්ලා තමයි මම ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මං තාම ඒ විදිහටම ඉන්නවා. සුරාජ් එහෙම ඉන්නත් බෑනේ කෙනෙක්ට. ඔව්. ටික කාලයක් ගියාම බොරු දෙයක් කළොත් ටික කාලෙකින් ඒ දේවල් ටික නැති වෙනවා. ඒකින්ද මට පුළුවන් විදියට මට පුළුවන් හොඳම විදියට මම මගේ සේවාදායකයන්ව සලකනවා සහ රකින්නවා. අදටත් ඒක කරනවා. ඉතින් ඒක නිසා ඉස්සරහදී අලුත් දේවල් ඉතින් බලමු අපි. අලුත් දේවල් බලන්නට හැකියාව තිබෙනවා. අපි තවත් එක් අයෙකුට අවස්ථාව දෙන්නයි සූදානම් වෙන්නේ. බොහෝ දෙනෙක් දුරකථනයේ රැඳිලා හිටියා. අයුබෝන් සුබ රාත්‍රියක්. කවුද මේ කතා කරන්නේ? ගාල්ලෙන් ප්‍රදීප් ගඩකන්ද? ඔව් ප්‍රදීප් මහත්මයා වයස කියන පුතේ වගේ වයස 50යි. පුතේ වා රේඩියෝ එකේ ශබ්ද අඩු කරනවද නැත්නම් අපිට කතා කරගන්න අපහසු වෙයි. හොඳයි. කියන්නේ. මට වගේ වයස කීයද අවුරුදු 50යි ගෙදර ලිපිනේ කියන්නේ. 51 ලැබුවේ. මට ගෙදර ලිපිනේ කියන්නේ පුතේ. අංක 90 කාසල් හිල්වත් මේ නරවල පොද්දල දාලා. පොද්දල ගාලා කාසන් දෙකල්ලා කරා. ගෙවල් දෙකක්ද පුතේ මෙතන? නෑ එක ගෙදර. කැලි දෙකක් පෙන්නනවා. උත්සිය වෙනම. ඒක තමයි. ගෙදර කැලි දෙකක් මට පෙන්නනවා. පුතේ උඹලා ගෙදර කොඩිවින බන්ධන හදිව උණියන්න නැහැ. හැබැයි මෙතන මොන හරි ඥාති දෝෂයක් තිබිලා ඔයගොල්ලෝ මොන හරි ආරක්ෂාව මොන හරි දැම්මද මෙතනට? පෞද්ගලික දවසට ගියාම අපි මෙහාට අඳුරන කෙනෙකුගේ දේවාලෙට. ඔව්. හැබැයි පුතේ දැම්මට සුද්ධ වෙලා නැහැ ඒක. තේරුණාද? ඒ අමනුෂ්‍ය දෝෂ ටික තාම ඒ විදිහටම තියෙනවා. ඒක නිසා වාට වගුතුවක් නැති ගතියක්, කරන දෙයක් හරියන්නේ නැති ගතියක්, gedara ඉන්න හිතෙන්නේ නැති ගතියක් තියෙන්න ඕනේ පුතේ. ඔව් විශ්වාස කරන්නේ එකක්වත් සාර්ථක වෙන්න බෑ පුතේ. ඒ gedara තියෙන අමනුෂ්‍ය දෝෂ අනිවාර්යෙන්ම අයින් කරගන්න. ඒ ටික අයින් කරගත්තේ නැත්නම් උඹලා සාමාන්‍යයෙන් කියනකට කිසි වගුතුවක් නැති ගතියක්, gedara ඉන්න හිතෙන්නේ නැති ගතියක්, කරන කියන දේවල් ඔක්කොම අවුල් වෙන ගතියක් මේ තියෙන තත්ත්වයක් තියෙනවා. ඒක නිසා ගෙදරට ආරක්ෂාවක් දාලා ඒකට අවශ්‍ය දේ කරගන්න. ඒ ගිය තැනින් හරි කමන්නේ. හොඳට බලලා ඒක ඒගොල්ලන්ට කියන්න. මෙතන අමනුෂ්‍ය දෝෂයක් තියෙනවා කියලා කිව්වා ගුරුතුමා. ඒකට දෙයක් කරලා දෙන්න කියලා. ඉතින් හොඳ තරකින් බලලා කරගන්න. ගුරුතුමා මට තව දැන් කාරණයක් දැනගන්නවා. සාමාන්‍ය මම දැන් මේ කරන ව්‍යාපාරේ කරන් යන්න බෑ මේ දැන් මේ පඩුමිලත් එක මම මේ බීමයි ඉස්සකට ගහන්නේ. ඔව්. මේ ඒකම කරගෙන යන්න බෑ. සීනි වැඩි, ඉතිකොල වැඩි, ගොඩක් ද්‍රව්‍ය වල මිල වැඩි. හවුද? ඒක නිසා දැන් වෙන ව්‍යාපාරයක් මට පුතේ මෙහෙමයි දැනට තියෙන තත්ත්වෙනවා වෙන ව්‍යාපාර වලට අත ගහන්න එපා. මොකද දන්නද හේතුව? උතන තියෙන වාගේ තියෙන ඔය එතන වගුතුවක් නැති කම හින්දා ඔයා අත ගහන දේවල් ඔක්කොම අවුල් වෙයි. තේරුණාද? ඒ එහෙම වුණොත් අපරාධයක් වෙනවනේ පුතේ. තේරෙනවා? ඒකින්ද කල්පනායෙන් වැඩ කරන්න. නැති ප්‍රශ්න ඇති කරගන්න යන්න එපා. දැනට පොඩ්ඩක් කොහොම අල්ලගෙන දුවන ගමන් ඊළඟ එක පටන් ගන්න. තේරෙනවද? ඕක නවත්තන්න යන්න එපා. නවත්තුවොත් ඒකිනුත් ආදායමක් නැතු වෙනවනේ පුතේ. තේරෙනවද? ඒකින්ද ඕක පොඩ්ඩක් අල්ලගෙන දුවමු. වා අතනින් අරක කරගන්න. බැරුව ගියොත් ඇවිල්ලා මාව හම්බෙන්නකො. ඔයාට මන් දිනුවෙන්න දෙයක් කරලා දෙන්න පුතේ. හරි. දෙවියටයි. ඔව් මම හිතන අපි බොහෝ කාරණාවන් පිළිබඳ කතා බහ කළා. අපි අපේ උදවියටත් අපේ අසන්නන්ටත් අවස්ථාව ලබා දෙන ගමන් අපි අවසන් වරට එක් අයෙකුට අවස්ථාව දෙන්න සූදානම්. ආයුබෝවන් සුබ රාත්‍රියක්. කියන්න පුතේ. ඔව් කියන්න. කවුද මේ කතා කරන්නේ? මම උඩමුස්සලාගේ නිශාන්ත. ඔව් පුතේ. මට වගේ වයස කියන්න. වයස 23යි. විසින කාගෙනද පුතේ දැනගන්න ඕනේ? මම දැනගන්න. ඔයාගෙන හිතා ගන්න පුතේ. දැන්ට මොනවද කරන්නේ? මම මේසන් වල
සැලෙන්න දෙන තමයි කරන්නේ. ඒ කියන්නේ හිතා ගන්න පුතේ. ඒ කියන්නේ ඔයාලට ජොබ් එකක් නැතුව ගිහිල්ලා ආයෙ පාරක් හම්බෙලා වැඩ කරන්න ගත්ත මොකක් හරි ප්‍රශ්නයක් වුණාද? ඔව් බුදුතුමා මම අර එක ජොබ් වල ඔයාගේ එක දෙයක් මම කියන්නම් පුතේ. ඔයාගේ ජීවිතේ තාම ඔයාට ටාගට් එකක් නැහැ. ඒ කියන්නේ මම කොයි පාරද යන්නේ, කොයි විදිහටද ජීවත් වෙන්නේ, කොයි විදිහටද යන්න ඕනේ කියලා ඔයාට හිතා ගන්න බැරි තත්ත්වයක් තාම තියෙන්නේ. ඒක පුතේ ලබන අවුරුද්දේ ජනවාරි පෙබරවාරි වෙනකන් ඔය විදිහට තාම ඔයාට කියනවා නම් කරකෝල අතාරිනවා කියලා කියන්නේ. නිකන් මොකද්ද කරන්නේ, මොන විදිහටද යන්නේ, කොයි විදිහද කරන්න ඕනේ කිසි අර ජීවිතේට තාම අරමුණක් නැහැ කියන තැනත් මම මේ කියන්නේ. ඒක පුතේ ජනවාරි පෙබරවාරි වෙනකන් තව ඉදිරියට තියෙනවා. කෝකටත් ඔයා බෝධි පූජාවක් කරන්න, විෂ්ණු දෙවියන්ට පූජාවක් කරන්න, බාරයක් බඳින්න, ඒ බඳලා ඒ දේවල් ටික පටන් ගන්න ඇත්තටම ඔබ හොඳ කොල්ලෙක්. නමුත් ප්‍රශ්න වෙලා තියෙන ඔබේ ඔළුව අවුල් වෙලා තියෙන්නේ පුතේ. තේරෙනවද? නිකන් සමහරක් වෙලාවට ඇත්තටම නිකන් ගංජා ගහලා වගේ තමයි ඉන්නේ හිතෙන්නේ. ඔය ජීවිතේ පාවෙලා නැහැ, ඒක කරා ඒක හරි ගියෙත් නැහැ, මේක කළා මේක හරි ගියෙත් නැහැ, මට කිසිම දෙයක් හරියන්නේ නැහැ කී අර නෑ කී ඉන්න තත්ත්වය තමයි තියෙන්නේ. මං කියන දේ හරිද පුතේ? ඔව් පුතා. ඒක තමයි. හරි පුතේ. ඔයාට මං කිව්ව ටික ඔයා කරන්න ඉස්සෙල්ලාම තේරුණාද? පොඩ්ඩක් ඇදගෙන ඉන්න ජනවාරි පෙබරවාරි විතර එක. මොකද ඔයාට දැන් ඇත්තටම මට යන්ත්‍රයක් දාන්න කිව්වොත් යන්ත්‍ර දාන්නවත් ඔයාගේ ඇතේ සල්ලි නැහැ. ඇත්ත දේ ඕක තමයි. හරිද? පළවෙනිද වගේ දවසක ආවොත් දෙන්න මම සාහන යන්ත්‍රයක් වට නිකන් දෙන්න. එහෙම ආවොත් එන්න ඇවිල්ලා එතනින් ගන්න පුළුවන් ශාස්ත්‍රයක් බලන්න දෙන දවසක පළවෙනිද දවස් වලට විතරක් දෙනවා. නේ එකක්වත් දාගන්න දැනට. තේරෙනවද? එහෙම දෙයක්වත් කරගන්න උත්සාහ කරන්න. වාට ඉතින් මොකද මට බොරුවට වාට යන්ත්‍ර දාන්න කියලා කියන්න පුළුවන්. ඔයාගේ ඇත්තේ සල්ලි නැහැ. ඉතින් එහෙම තියෙනකොට මට බොරුවට කියන්න බෑනේ යන්ත්‍ර දාගන්න කියලා. තේරෙනවද? හරි පුතේ. කෝකටද බෝධි පූජා ටිකක් එහෙම කරන්න දෙයිනේ. ඈ දෙයිනේ කියලා ඈ. ගෙදර ගැන අජිත් අප්පා. ගෙදර ලිපිනේ කියන්නේ පුතේ. අපකොල ගේන මිනිස්සුනාව දුස්සලා. ගෙදර ඉන්න කෙනෙක් නමක් කියන්න පුතේ. ඒම් ජයසිංහ තාත්තලා. ඕගොල්ලෝ ගෙදර නම් කොඩි විනේ බන්දර නම් මොකුත් පෙන්නුම් කරන්නේ නැහැ පුතේ. හැබැයි ගෙදර ගේන දේවල් ඉතුරුවක් නැති ගතිය නම් තියෙනවා. ඔව් බුදුපා. ඒක ලොකුවට හිතන්න එපා. අපි අර ටික කරගෙන ඉමු. ඊට පස්සේ බලමු මොකද කරන්න පුළුවන් කියලා. හරි පුතේ දෙපීටයි. ඔව් අපි බොහෝ කාරණාවන් පිළිබඳ කතා කළා. අපි නැවතත් ඔබට මතක් කරන්නේ දෙසැම්බර් මාසයේ 9, 10, 11 සහ 12 කියන දවස් 4 උන්න රාගම ගුරුතුමන් ඩුබායි රටට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඔබට පුළුවන් දැන්ම මෙන්න මේ දුරකථන අංකය සටහන් කරගත්තොත් ඔබට පුළුවන් ඔබේ ඥාතිවරයාට ඒ බව දැනුම් දෙන්න ඩුබායි රටට එන බව රාගම ගුරුතුමන් දෙසැම්බර් මාසයේ 9, 10, 11 සහ 12 වෙනිදා මෙන්න මේ දුරකථන අංකය සටහන් කරගන්න 050 84 03 700 050 84 03 700 රාගම ගුරුතුමනි යමක් කියන්න තියෙනවද ඔබට? නෑ අතරම එන්න බැරුව ගිය නිසා අපි ඒගොල්ලන්ට දෙන විදිහේ සාරක් ඒගොල්ලෝ යන්ත්‍ර ගැන අහලා තිබ්බා. ඒ දේවල් ඒ විදිහටම අරන් එනවා සුරාජ්. ඉතින් ගොඩක් දුරට දින 4කට තමයි ඩුබායි වලට එන්නේ. මොකද මම මේ කාලේ ඉඳන් දින 5කට ආවේ. මොකද මට එක දවසක් මගේ වැඩ දේවල් වගේක් කරගන්න තිබ්බා. ඉතින් මේ වෙනකොට අර වෙලාවල් ගත්ත කට්ටියට මම ඔක්කොටම කියලා තියෙනවා මේ විදිහට දිනලා ලබා ගන්න කියලා. ඉතින් ආය හැබැයි දිනයක් ගන්න ඕනේ. මොකද සුරාජ් දැන් දින වෙනස් වුණානේ. ඒක නිසා අර WhatsApp අංකයටම දැන්ට WhatsApp කරොත් ඒව ටික ලබා ගන්න පුළුවන්. ඔව් නැවතත් ඒ WhatsApp දුරකථන අංකය අපි සඳහන් කරනම් 050 84 03 700 050 84 03 700. ඉතින් ඒ අතරේ අපි රාගම ගුරු අසපුවට ගිහිලත් ඔබට පුළුවන් රාගම ගුරුතුමන් හමුවන්නට. රාගම ගුරු අසපුව අංක 72 කුරුකුලාව රාගම ගුරු අසපුව අංක 72 කුරුකුලාව රාගම. ඒ වගේම තමයි සටහන් කරගන්න එතුමන්ගේ දුරකථන අංක එතුමන්ව සම්බන්ධ කරගන්නට පුළුවන්, විස්තර දැනගන්නට පුළුවන් දුරකථන අංක රාගම ගුරු අසපුවේ 0117 55 78 78 0117 55 78 78 0777 55 78 78 0777 55 78 78. තවත් දුරකථන අංක 3ක්ම තිබෙනවා. 070 433 40 40 070 433 40 40 070 433 40 50 070 433 40 50. තවත් දුරකථන අංකයක් තිබෙනවා 070 433 40 60
0.7 රාගම ගුරු අසපු අංක 72 කුරුකුලාබ රාගම නැවතත් සටහන් කරගන්න 0.117 55 78 78 0.117 55 78 78 0.777 55 78 78 0.777 55 78 78 අවසාන ඉරිදා ඇතුළු සතියේ සෑම දිනකම උදෑසන 8 සිට 10 දක්වා ඔන්න ඔබට පුළුවන් රාගම ගුරු අසපුට ගියොත් රාගම ගුරුතුමන් හමු වෙලා ඔබට අවශ්‍ය කාරණාවන් ඉටු කරගන්නට. ඉතින් අපි මතක් කරන්න උදෑසන 7:30ට පෙර පැමිණිලා වේලාවක් වෙන් කරගත්තොත් එදිනම ඔන්න ඔබට පුළුවන් රාගම ගුරුතුමන් මුණ ගැසිලා ඒ අවශ්‍ය කාරණාවන් ඒ විදිහට සඵල කරගන්න. රාගම ගුරු අසපු අංක 72 කුරුකුලාව රාගම කියන ලිපිණයට ගියොත්. ඉතින් අපි අදට සමුගෙන යන්නයි සූදානම් වන්නේ සඳුදා දවසේ සංහිඳ පාමුලත් එක්ක මේ කාලය ගත කළේ රාගම ගුරුතුමන් සමග. රාගම ගුරුතුමනි ඔබටත් බොහොමත්ම ස්තුතියි අද දවසේත් එකතු වුණාට. හරි හැමෝටම සුබ රාත්‍රියක්. මොකද මේ අනිවාර්යෙන්ම පුළුවන් හැම වෙලාවෙම එනවා BFM එකට. මොකද ඩුබායි ගියත් සමුදට BFM එකට එනවා. අනිවාර්යයෙන්ම සඳුදා දවසක් ඉතිරි කරගෙන තමයි එදාට ලංකාවට සපත් වෙන්න බලාගෙන තමයි ඩුබායි රටට ගියත් යන්නේ. ඉතින් ඒ නිසා ඔබට ලංකාවේ ඔබට ඩුබායි රටට ගියා කියලා රාගම ගුරුතුමන්ව අමතක වෙන්නේ නැහැ. මොකද එතුමන් නැවතත් FM 107 ඔස්සේ ඔබත් එක්ක සම්බන්ධ වෙන්න සූදානම්. ඉතින් තවත් සතියක් දෙකක් පමණ තිබෙනවා. ඉතින් ඊට පස්ව අපි බලමු කොහොම වුණත් ලබන සතියේ සඳුදා දවසේ රාගම ගුරුතුමන් සමග මේ විදිහටම සංහිඳ පාමුල වැඩසටහනකින් හමු වීමේ බලාපොරොත්තුවෙන් අදට අපි සමුගෙන යන්නේ. ඔබට නිරෝගිමත් සුවදායි සතියක් ප්‍රාර්ථනා කරනවා. යහපත් සතියක් ප්‍රාර්ථනා කරනවා. ඔබට සුබ රාත්‍රියක්. සංහිඳ පාමුල සංහිඳ පාමුල උල පුතාලට අම්මලා තාත්තලාට ශිෂ්‍යත්වය හිතට බරක්. එහෙම නොවෙන්න අපි හරි පුදුම ඉස්කෝලෙන් පිළිවෙලකට පාඩම් ඔක්කොම අරගෙන ආවේ. සැහැල්ලුවෙන් විභාගයට ඉඳ ගන්න. ආයිබෝවන් පුතේ. අදත් අපි වියට්නාම් හරි පුදුම ඉස්කෝලේ වැඩසටහන හරහා ඔයාලට අවශ්‍ය වෙන විෂය කර්ම ඉගෙන ගන්නයි මේ සූදානම් වෙන්නේ. ජනවාරි 22 තමයි දවස. ඊට කලින් දුවේ පුතේ විභාගයට අවශ්‍ය කරන නිබන්ධන සියල්ල දිනපතා WhatsApp හරහා ගෙන්වා ගන්න. ඔයාගේ නම HP කියලා ටයිප් කරලා 0.7.4යි 107ට දැන් මේ වන්න. හරි පුදුම ඉස්කෝලේ සෑම දිනකම උදෑසන 5:30ට. සංහිඳ පාමුල ඔබ වෙත ගෙන ආවේ ගුරුකම් කලාවේ අභිමානය කේන්දරය දෙස නොබලා අනාගතය ගැන කියන රාගම ගුරු